හරි ළමයි. එහෙනම් ඔන්න මෙතන ඉඳන් තමයි තියරි පාර්ට් එක පටන් ගන්නෙ. හොඳට අහගෙන ඉන්න. අපි 10 හෝ 10යි කාල විතර වෙද්දි ඉවර කරනවා. ඊට එහා අදින්නේ නැහැ. මොකද කට්ටියට බෝරින් වෙනවානේ. ඒකින්ද කට්ටිය ලිව් වෙන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න. ඔයාලට අනිවාර්යෙන් වැදගත් දෙයක් ඉවර වෙද්දි මේ කියලා දෙනවා. කොන්ඩක් එක වැඩ කරන්න සම්පූර්ණයෙන්ම නොලෙජ් එක එනවා. ඒකින්ද කවුරුවත් ලිව් වෙන්නේ නැතුව අන්තිම වෙනකන් ඉන්න. හරිද? මුලින්ම අපි කතා කරන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද? ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ක්ලාසිෆයි කරන්නේ කොහොමද කියලා. හරිද? එතකොට ළමයි මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ කම්පියුටර් එකට අපි සීක්වෙන්ස් එකක් විදිහට දෙන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක්. හරිද? ඒ කියන්නේ කම්පියුටර් එකට පිළිවෙලකට දෙන උපදේශ මාලාවකට තමයි ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. එතකොට මේ උපදේශ මාලාව දෙන්න අපි යූස් කරන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. හරිද? ඔන්න මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් අපිට ක්ලාසිෆයි කරන්න පුළුවන් ක්‍රයිටීරියාස් දෙකක් මත. පළවෙනි එක තමයි ජෙනරේෂන් එක. දෙවෙනි එක තමයි ඒක රන් ටයිම් එකේදී රන් වෙන විදිය. ජෙනරේෂන් එක අනුව අපි කොටස් තුනකට බෙදනවා. මැෂින් ලැන්ග්වේජ් ඕ කෝඩ්, ඊට පස්සේ ඇසෙම්බලි ලැන්ග්වේජ්, හයි ලෙවල් ලැන්ග්වේජ් කියලා. එතන මේ මැෂින් ලැන්ග්වේජස් කියන්නේ ළමයි බයිනරි වලට, ඒ කියන්නේ ප්‍රොසෙසරේට ඩිරෙක්ට්ලි තේරුම් ගන්න පුළුවන් එක බිඳුව තියෙන කෝඩ් වලට තමයි අපි මැෂින් ලැන්ග්වේජස් කියලා කියන්නේ. ඒව ඇත්තටම අද යූස් වෙන්නේ නැති තරම්. හරිද? මැෂින් ලැන්ග්වේජස්. එතකොට ඒවා අර ප්‍රොසෙසරෙන් ප්‍රොසෙසර් එකටත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ARM ප්‍රොසෙසර්ස් වලට වෙනම x86 ප්‍රොසෙසර්ස් වලට වෙනම අර එහෙම ප්‍රොසෙසර් එකේ ආකිටෙක්චර් එක අනුව වෙනස් වෙනවා. හරිද? මැෂින් ලැන්ග්වේජස් ඒවා අද යූස් වෙන්නේ නැති තරම්. ඊට පස්සේ ඇසෙම්බලි ලැන්ග්වේජස් කියලා තියෙනවා. ඇසෙම්බලි ලැන්ග්වේජස් කියන්නේ මේ මැෂින් ලැන්ග්වේජස් වලම ටිකක් මොඩිෆයිඩ් version එකක්. අර එක බිඳුව තේරුම් ගන්න අමාරු හින්දා ටිකක් අර මේ පොඩි පොඩි කීවර්ඩ්ස් තියෙනවා. එක එක CPU එකේ ඔපරේෂන් කරන්න. ඒ කියන්නේ CPU එකේ එක තැනක ඉඳන් තව තැනකට data පාස් කරන්න එක කීවර්ඩ් එකක්. අර ඒ වගේ පොඩි පොඩි ඔපරේෂන් වලට මේ වෙන වෙනම කීබෝඩ් මේ පොඩි කීවර්ඩ් තියෙනවා. අර එහෙම හැදිච්ච ලැන්ග්වේජ් එක තමයි ඇසෙම්බලි කියලා කියන්නේ. මේ ඇසෙම්බලි ස්ටිල් යූස් වෙනවා තාම. ඇසෙම්බලි යූස් කරන්නේ සාමාන්‍යයෙන් ඒත් ඔය ගොඩාක්ම ලෝ ලෙවල් ප්‍රෝග්‍රෑමින් වලට තමයි. කියන්නේ ගොඩාක්ම ඔය ඇඩ්වාන්ස් ඩිරෙක්ට්ලි CPU GPU එක කරන කණුදෙනු එක වැඩ කරාදී තමයි ඒවා යූස් කරන්නේ ඇසෙම්බලි. ඒ කියන්නේ හිතන්නකෝ මේ මොකක් හරි GPU එකකට ග්‍රැෆික් ඩ්‍රයිව් එකක් ඩිසයින් කරනවා කියලා. එතකොට අර ඒකේ වෙන ප්‍රොසෙස් එක data flow එක මැනේජ් කරන්න ඇසෙම්බලි යූස් කරන වෙන අවස්ථාවල් තියෙනවා. අර ඒ වගේ ඊටාම ඇඩ්වාන්ස් ලෝ ලෙවල් ටාස්ක් වලට තමයි ඇසෙම්බලි අද යූස් වෙන්නේ. එහෙම නැතුව normal programming වල යූස් වෙන්නේ නැහැ. එතකොට high level languages. එතකොට අද අපි කතා කරන ඔක්කොම programming languages high level languages. මේවා බොහෝ දුරට ඉංග්‍රීසි වලට සමානයි. හැමෝටම නිකන් බලලා තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි වර්ඩ් වලින් තමයි මේවා තියෙන්නේ. හරිද? එතකොට Python, JavaScript, Java, COBOL, Fortran, Rust, Go, PHP ඔක්කොම අද යූස් කරන ඒවා high level languages තමයි. හරිද? high level languages තමයි අපි දැන් ඉස්සරහට කතා කරන්නේ. මේවා වැදගත් නැහැ. ඔයාලා ඔය මොකක් හරි Intel එකේ හරි Nvidia එකේ හරි එහෙම මොකක් හරි ඉතාලම sophisticated job එකකට යනවා නම් ඔයාලට මේ assembly එහෙම ඉගෙන ගන්න ඕන වෙනවා. නමුත් සාමාන්‍ය කෙනෙක්ට වැදගත් නෑ ඒවා. හරිද? ඒ හින්දා ඒවා මතක් කරලා දාන්න. high level languages තමයි ඕන වෙන්නේ. එහෙම තමයි generation එක අනුව අපි classify කරන්නේ. generation එක අනුව classify කරනවා වගේම මේ අපිට රන් ටයිම් එකේදී රන් වෙන විදිහ අනුවත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ක්ලාසිෆයි කරන්න පුළුවන් ළමයි. හරිද? රන් ටයිම් එකේදී රන් වෙන විදිහ අනුව අපි ක්ලාසිෆයි කරන්නේ මෙහෙමයි ක්ලාසිෆයි කරන්නේ. ඉන්ටර්ප්‍රිටර් ලැන්ග්වේජස් සහ කම්පයිල් ලැන්ග්වේජස් කියලා තමයි ක්ලාසිෆයි කරන්නේ. එතකොට මේ කම්පයිල් ලැන්ග්වේජස් වලදී වෙන්නේ අර සෝස් කෝඩ් එක තියෙනවා. සෝස් කෝඩ් එක එකපාර බයිනරි වලට කම්පයිල් කරලා දෙනවා. ඊට පස්සේ අන්නේ බයිනරි එක තමයි රන් වෙන්නේ අදාළ ඔපරේටින් සිස්ටම් එකේ. එහෙම තමයි කම්පයිල් ලැන්ග්වේජස් වැඩ කරන්නේ. ආ සෝස් කෝඩ් එක එකපාර කම්පයිල් වෙනවා. ප්‍රොසෙස් එකේ රන් වෙන්න පුළුවන් විදියට. හරිද? ඊට පස්සේ මේ ඉන්ටර්ප්‍රිටර් ලැන්ග්වේජස් කියන්නේ අර සෝස් කෝඩ් එක එකපාර කන්වර්ට් කරලා දෙන්නේ නැහැ මැෂින් කෝඩ් එකක් විදියට. රන් ටයිම් එකේදී රන් වෙන්න අවශ්‍ය පාර්ට් එක විතරක් කන්වර්ට් කරලා ඒක රන් කරනවා. ඊට පස්සේ ආයි ආයි එහෙම එහෙම ලූප් එක යනවා. අදාළ රන් වෙන පාර්ට් එක විතරක් රන් කරලා දෙනවා. මොනවා රන් ටයිම් එකේදී රන් වෙන විදියට මේ ක්ලාසිෆයි කරන්නේ කම්පයිලර්ස් ඉන්ටර්ප්‍රිටර් කියලා. එතකොට අද අපි කතා කරන Java, C, C++ වගේ languages තමයි compiled languages. එතකොට Python කියන්නේ interpreted language එකක්. කවුරු හරි කියන්න බලන්න JavaScript කියන්නේ compiled language එකක්ද interpreted language එකක්ද කියලා කියන්න බලන්න. compiled ද interpreted ද JavaScript. ඉක්මනට කියන්න බලන්න. JavaScript කියන්නේ compiled language එකක්ද interpreted language එකක්ද? දන්න කෙනෙක් ඉක්මනට දාන්න chat එකේ. ඒක කවුරුවත් දන්නේ නැද්ද?
හරි. මෙහෙමයි. එතකොට JavaScript කියන එක compile සහ interpret දෙවිදියටම run වෙනවා. විශේෂයෙන්ම Node.js වල Chrome එකේ V8 JavaScript engine එකේ වගේ compile වෙලා just in time compilation වෙලා තමයි JavaScript run වෙන්නේ. නමුත් ඉස්සර web browser වල JavaScript component display උනේ interpret වෙලා. හරිද? එතකොට අර JavaScript දෙවිදියටම run කරන්න පුළුවන් language එක. එතකොට ළමයි ඔය ටික තමයි මුලින් කියන්න තියෙන programming languages ගැන. අපි එහෙනම් මේකේ අද lesson එකට යන් actual practical part එකට යන්. ඒ කියන්නේ Python setup කරගන්න තැන ඉඳලා අපි කතා කරමු දැන්. හරිද? ඔන්න මෙතන ඉඳන් හොඳට අවධානය තියාගන්න. දැන් එතකොට මම මෙතන ඉඳන් virtual machine එක තමයි වැඩ කරන්නේ. මොකද අර මගේ machine මේ badges කිහිපයක් යන හින්දා මේ දැන් මට main machine එකේ පෙන්වන්න බෑනේ අපහු තියෙන softwares install කර. ඒකින්ද මම separately virtual machine එකක් හදලා ඒකේ තමයි වැඩ කරන්නේ දැන් මෙතනින් ඉස්සරහට. හරි. ඔයාලා චුට්ටක් මේක ලෝඩ් වුණාට පස්සේ මට කියන්න මේ virtual screen එක පේනවද කියලා. අපි මේක run කරගමු. ඔයාලා ඔයාලගේ main machine එකෙන් වැඩ කරන්න. මගේ අර badges කිහිපයක් තියෙන හින්දා තමයි මම මේ VMware use කරන්නේ. හරිද? හරි ළමයි. චුට්ටක් මැසේජ් එකක් දාන්න මේ ඔයාලට මගේ මේ virtual screen එක පේනවද කියලා චුට්ටක් මැසේජ් එකක් දාන්න. හරි පේනෝනේ. හරි ළමයි. හරි. අපි එහෙනම් පළවෙනි පාර්ට් එකට යන්. මුලින්ම අපි කතා කරන්නේ Python interpreter එකේ කම්පියුටර් එකේ setup කරගන්නේ කොහොමද කියලා තමයි ඩිස්කස් කරන්නේ. හරිද? එතකොට අපි ඉස්සරහට ඇත්තටම Python interpreter use කරන්නේ අපි කොන්ඩා එක තමයි වැඩ කරන්නේ. නමුත් අර ඔයාලට මේක මුලින් ඉඳලම යන්න ඕන හින්දා තමයි මේක පෙන්වන්නේ. හරිද? එතකොට මේ මම ඔයාලට අර දුන්න softwares වල ඇති මෙහෙම Python 3.13 කියලා එකක් ඇති. අන්න එක install කරගන්න හැමෝම තමන්ගේ computers වල. හරිද? මෙන්න මේ විදිහට තමයි install කරන්නේ. හොඳට බලා ගන්න. එහෙම double click කරලා open කරගන්න. එතකොට ළමයි මෙහෙම window එකක් එයි. හරිද? එතකොට මෙන්න මේ ටික්ස් දෙක මතක ඇතුව දාන්න ඕන. දාලා ඔයාලා මේ customize installation කියන එකට යන්න එපා. install now කියන එක දෙන්න. මෙන්න මේක දෙන්න. හරිද? මේ විදිහට හැමෝම මාත් එක්කම වැඩේ කරන්න ඕන. ඉක්මනට කට්ටිය මේක ඉන්ස්ටෝල් කරගෙන done කියලා මැසේජ් එකක් දාන්න group එකේ. හරිද? ඉක්මනට වැඩේ කරගෙන done කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මෙන්න මෙහෙම disable path length limit කියලා આવොත් ඒකත් කරන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම දීලා ඔයාලට මේක close කරගන්න පුළුවන්. දැන් අපිට ඕනේ මේ Python එක install වෙලාද කියලා verify කරගන්න. ඒකට ළමයි command prompt එක open කරලා TMD එක open කරලා ඔයාලා මෙතන නිකන් Python කියලා type කරන්න. හරිද? Python කියලා නිකන් type කරන්න. මෙහෙම දුන්නාට පස්සේ Python install වෙලා නම් මේ විදිහට ඔයාලගේ install කරපු version එක පෙන්නයි. හරිද? කොහොම තමයි Python එක මේ install කරගන්නේ. එතකොට මේ command prompt එක කියන්නේ ඉස්සරහට අපිට නිතර ඕන වෙන tool එකක් හින්දා මම මේක task bar එකට pin කරගන්නවා. මෙහෙම pin කරගන්න. හරිද? කොහොම තමයි Python install කරගන්නේ. ළමයි දැන් කට්ටිය හැමෝම Python එක තමන්ගේ computers වල install කරලා ඉක්මනට done කියලා messages ටිකක් දාන්න ඉක්මනට. ඔයාලට time එක දෙනවා. ඉක්මනට Python setup කරගන්න කට්ටිය හරි. එක්කෙනෙක් done. ඔක්කොම කරගන්න. හරිනේ. ගොඩක් අය වැඩේ කරගෙන වගේ කිසි ප්‍රශ්නයක් නැතුව. හරි. තව විනාඩි දෙකක් දෙන්නම්. 59යි 9 වෙනකන් ටයිම් එක දෙන්නම්කෝ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ළමයි අර තියරි පාර්ට් එක සහ ප්‍රැක්ටිකල් පාර්ට් එක දෙකම යනවා. එතකොට ඔයාලා මාත් එක්ක මේ ස්ක්‍රීන් එකේ කරන දේවල් එහෙම කරන්න ඕනේ. එහෙම තමයි අපි ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් එක කන්ටිනියු කරන්නේ. හරිද? එතකොට අර ඔයාලා නිකන් බලාගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ. මේක නිකන් අර ප්‍රැක්ටිකලි කරන වැඩක්. හරිද? කියන්නේ අර බැරිම කෙනත් ගොඩ දාන වැඩක්. ඒ කියන්නේ හැමෝම කරන්න ඕන මාත් එක්කම. ආ
3.13.7 එක already have so ආයෙ ඕනද නැහැ ඕනේ නැහැ. එහෙම තියෙනවා නම් ඕනේ නැහැ. ඇත්තටම මේ Python එක අපිට ඕන වෙන්නෙත් නැහැ. මම මේක අර නිකන් Python වැඩ කරන්නේ කොහොමද කියලා පෙන්නන්න ඕන හින්දා තමයි install කරේ. අපි ඉස්සරහට කොණ්ඩා එක තමයි වැඩ කරන්නේ. හරිද? තියෙනවා නම් ආයෙ install කරන්න අවශ්‍ය නැහැ. තියෙනවා නම් තියෙන එකයි uninstall කරලා දාන්න. අපි කොණ්ඩා එක තමයි ඉස්සරහට වැඩ කරන්නේ. uninstall කරත් එකයි නැතත් එකයි එක ප්‍රශ්නයක් නැහැ. අරක තිබ්බා කියලා. තිබ්බයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩා තමයි අපි ඉස්සරහට use කරන්නේ. මේ normal Python එක use කරන්නේ නැහැ. හරිද? හරිනේ. එහෙනම් ළමයි මේ මම මේක close කරලා simple Python program එකක් දැන් මේ අපි හදාගත්ත Python install කරගත්ත Python interpreter එකෙන් run කරලා පෙන්නන්නම්. හරිද? මම මෙහෙම notepad එක ගන්නවා. Windows R press කරලා මෙතන notepad කියලා ගහලා notepad එක ගන්නවා. මෙතන මම නිකන් simple hello world program එකක් දෙනවා. print කියලා දාලා එහෙම quotation marks ඇතුලේ hello world කියලා දෙන්නම්කෝ. hello world. අර සාමාන්‍යයෙන් අපි programming language එක ඉගෙන ගන්නදී hello world program එකකින් තමයි start කරන්නේ. Python වල hello world program එකක් දෙන්නේ මෙහෙම print කියලා දාලා වරහන් දෙකක් ඒකට parenthesis කියලා කියන්නේ. ඊට පස්සේ මෙහෙම commas දානවා. ඒවට අපි කියන්නේ quotation marks කියලා. quotation marks ඇතුලේ මෙහෙම hello world කියලා දෙනවා. මේක තමයි simple hello world program එක. හරිද? දැන් මේක අපි save කරගන්නවා. file ගියා. මෙතනින් save ගිහිල්ලා මම desktop එක select කරනවා. මෙන්න මෙතන හොඳට බලා ගන්න මේක save කරන විදිය. මෙතන save as type එක text document කියලා default තියෙන්නේ. ඒක change කරගන්න ඕන all files කියලා. එහෙම දීලා ඔයාලට මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. අපි සාමාන්‍ය main කියලා තමයි තියන්නේ. main කියලා තියලා dot එකක් තියලා මතක ඇතුව py කියලා තියන්න. මේ නම වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ main කියන එක. dot එක තියලා py කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. type එක all files කියලා තියෙන්න ඕන. හරිද? මෙහෙම දීලා මේක save දුන්නාට පස්සේ ළමයි මෙන්න මෙහෙම save වෙනවා. හරිද? හරි. එතකොට කොහොම අපිට මේක සේව් කරගන්න පුළුවන්. දැන් ළමයි අපි අර හදාගත්ත සෙටප් කරගත්ත Python interpreter එක යූස් කරලා මේ Python program එක run කරලා බලමු. ඔන්න බලන්න ඒක කරන විදිය. ඔයාලා ගන්න මේ command prompt එක. හරිද? command prompt එක අරගෙන මෙතන type කරනවා අපි මුලින්ම cd කියලා. cd කියන්නේ change directory කියන එක. එතකොට දැන් අපි මේ desktop එකට එන්න ඕනනේ. අපි ඉන්නේ මෙන්න මේ directory එකේනේ. මෙතන ඉඳන් අපි desktop එකට එන්න cd desktop කියලා ගහන්න ඕන. හරිද? cd desktop කියලා මේ ඩිරෙක්ටරි එක ගහන්න ඕන Python ෆයිල් එක තියෙන. id desktop කියලා ගහන්න. එහෙම ගැහුවට පස්සේ අපිට desktop එකට යන්න පුළුවන්. දැන් මට බලා ගන්න පුළුවන් මෙතන dir කියලා මේ ඩිරෙක්ටරි එකේ තියෙන ෆයිල්ස් ටික. මෙහෙම බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පෙන්නනවා ඇති මේ main.py කියලා අපි හදාගත්ත Python ෆයිල් එකක් තියෙනවා. දැන් අපි Python එකෙන් මේක run කරමු. හරිද? run කරන්න මෙහෙමයි ලොකු දෙයක් නැහැ. නිකන් Python කියලා ගහලා මේ අදාළ ෆයිල් එකේ නම දෙන්න තියෙන්නේ. main.py කියලා දෙන්න තියෙන්නේ. py කියලා දෙන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට simple Python file එකක් ඔයාලට command prompt එක use කරලා run කරන්න පුළුවන්. කොහොම තමයි simple program එකක් Python interpreter use කරලා run කරන්නේ. ඔක තමයි fundamental concept එක මෙතන. හරිද? මම හිතනවා මේක ඔයාලට හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉක්මනට ළමයි මේ වැඩේත් කරගෙන done කියලා message දාන්න ඉක්මනට. අපි ඊගාවට යන්නේ PyCharm එක setup කරගන්න. ඒක ටිකක් පොඩි advanced part එකක් තියෙනවා crack කරන්න. ඊට කලින් ඔයාලා මේ වැඩේ කරගෙන හොඳ idea එකක් ගන්න ඕන Python interpreter වැඩ කරන්නේ කොහොමද කියලා. හරිද? එහෙනම් done කියලා messages දාන්න ඉක්මනට වැඩේ කරලා. හරි. Python version එක මොකක්ද කියලා තියෙනවා. අතන Python version එක එහෙම මොකක්ද කියලා අවශ්‍ය නැහැ. මේක නිකන් අර ඔයාලට මේක පෙන්වන්න විතරයිනේ කරන්නේ. අපි ඉස්සරහට කොණ්ඩා එක තමයි වැඩ කරන්නේ. එතකොට කොණ්ඩා එක ඕන Python version එකක් install කරගන්න පුළුවන්. දැනට මොකක් හරි තියෙන එකක් install කරගන්න. එහෙම නැත්නම් මම දීපු මේ 3.13 කියන version එක install කරගත්තා ප්‍රශ්නයක් නැහැ. හරිනේ. කට්ටිය එහෙනම් මේක කරගෙන තියෙනවා. අනිත් අයත් messages දාන්න ඉවර නම් විනාඩි 2ක් දෙන්නම්. හරිනේ. හරි. ඊටාම හොඳයි ළමයි. ඔයාලගේ හොඳ responses තියෙනවා. ඉක්මනට වැඩේ කරගන්නවා. very good කට්ටිය. අපි එහෙනම් ඊගා පාර්ට් එකට යන්නේ නේද? දැන් එහෙනම් අපි ඔයාලා දන්නවා Python වැඩ කරන්නේ කොහොමද කියලා සහ Python program එකක් run කරගන්නේ කොහොමද කියලා. අපි දැන් එහෙනම් PyCharm පාර්ට් එකට යන්න. හරිද? එතකොට මෙන්න මේ PyCharm වල කතන්දරය අහගන්නකෝ. දැන් ළමයි අපි කලින් hello world program එක ලිව්වේ notepad එකේනේ. කොට ඒ notepad එක කියන්නේ ඊටාම basic software එකක්. හරිද? සාමාන්‍යයෙන් අපි ඒක programming language programming කරන්න use කරන්නේ නැහැ.
මොකද ඒකේ අර ඊටාම ලිමිටඩ් ෆන්ක්ෂන් ටිකක්නේ තියෙන්නේ. ඊට වඩා higher level features තියෙන අපිට කෝඩ් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ PyCharm කියලා කියන්නේ. PyCharm කියන්නේ නිකන් notepad එකේම advanced version එකක් වගේ. ඒකට අපි කියනවා integrated development environment එකක්. එහෙම නැත්නම් IDE එකක් කියලා. හරිද? එතකොට ඒකේ තමයි අපි කෝඩ් ලියන්නේ. PyCharm එකේ තමයි කෝඩ් ලියන්නේ. හරිද? එතකොට හැබැයි මෙන්න මෙහෙම ළමයින්ගේ සමහර මිස්කන්සෙප්ෂන් එකක් තියෙනවා ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න PyCharm එකෙන්ම කියලා. එතකොට PyCharm එක කියන්නේ කෝඩ් එක එඩිට් කරන පාර්ට් එක විතරයි. කියන්නේ notepad එකෙන් කරපු දේම තමයි PyCharm එකෙනොත් කරන්නේ. ඊට වඩා ෆීචර්ස් තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම රන් වෙන්නේ දැන් අපි මේ ඉන්ස්ටෝල් කරගත්ත Python එක through-ම තමයි. හරිද? අර කෝඩ් එක ලස්සනට එඩිට් කරගන්න ඒ ෆීචර්ස් වලට තමයි අපි PyCharm එක යූස් කරන්නේ. මේක ඇත්තටම මේක රන් වෙන කෝ එක මෙන්න මේකම තමයි. හරිද? කොට මෙන්න මෙහෙම PyCharm එක තියෙනවා. PyCharm එක තියෙනවා. ඒකේ අපි කෝඩ් එක මෙහෙම දානවනේ. එතකොට PyCharm එකෙන්ම මෙහෙම උඩ බටන් එකක් තියෙනවා run කියලා. ඒක දුන්නාට පස්සේ මේක run වෙනවා. නමුත් ඒක ඇත්තටම run වෙන්නේ Python interpreter through එකම තමයි. Python interpreter through එකේම තමයි run වෙන්නේ. හරිද? එහෙම තමයි මේක run වෙන්නේ. අපි දැන් මේක කෝඩ් එක එඩිට් කරන්න තමයි PyCharm එක යූස් කරන්නේ. හරිද? එතකොට මේ IDEs ගොඩක් තියෙනවා ලෝකේ ඇත්තටම. එතකොට එක එක IDEs තියෙනවා. සාමාන්‍ය Python developer කෙනෙක් විදිහට අපි ස්ටෑන්ඩඩ් යූස් කරන මේක තමයි. ඒ කියන්නේ අර ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් යූස් කරන ටූල් එක තමයි PyCharm කියලා කියන්නේ. හරිද? අපි දැන් බලමු ඒක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඒතර මම ඔයාලට දීලා තියෙන්නේ මේ Pro version එක තමයි. ඒ කියන්නේ paid version එක තමයි දීලා තියෙන්නේ. මොකද අර free version එකේ පොඩි limitation එකක් තියෙනවා. මේ අපිට Jupyter notebooks use කරන්න බෑ. ඒක අපි ඇත්තටම පළවෙනි course එකේ කතා කරන්නේ නැහැ Jupyter notebooks ගැන. නමුත් අර දෙවෙනි course එකේ data analysis වලදී සහ machine learning වලදී Jupyter notebook තමයි අපි use කරන්නේ. එතකොට අර ඒක කරගන්න බෑ PyCharm community edition එකේ. ඒකින් තමයි අපි මේ professional edition එක use කරන්නේ. එතකොට මේක ඔයාලට paid version එක activation file එකත් එක්ක දීලා තියෙනවා. හරිද? මේකේ අර ransomware ප්‍රශ්න මුකුත් නැහැ. අපි දැන් මේක සෑහෙන කාලයක් තිස්සේ use කරන program එක මේක. මෙන්න මේක. හරිද? PyCharm professional කියලා zip එකක් තියෙනවා. එතකොට මේ zip file එක install කරගන්න මේක මුලින් extract කරගන්න ඕන. ඒකට WinRAR කියන tool එක ඕන වෙනවා. හරිද? WinRAR එක තමන්ගේ කම්පියුටර් එකේ නැත්තම් ඉක්මනට කට්ටිය Google එකේ WinRAR download කියලා ගහලා download කරගන්න පොඩි tool එකක් free එකක්. මෙහෙම WinRAR download කියලා දීලා මේක download කරගන්න. හරිද? How to check if it is not the community edition. ඒක ඔයා ඉතින් download කරගන්න ඉතින් community edition එකද professional එකද කියලා එනවනේ. ඒක separately download කරගන්න ගන්න පුළුවන්. දැන් මෙතන අපි දීලා තියෙන්නේ professional එක. ඔයාගේ කලින් මොකක් හරි තියෙනවා නම් ඒක පෙන්වනවා professional එකද community එකද කියලා. ඔයාලා මුලින් WinRAR එක install කරගන්න. WinRAR තියෙන අය install කරන්න අවශ්‍ය නැහැ. නැති අය install කරගන්න. හරිද? මෙහෙම. ඒක ලොකු දෙයක් නැහැ. එතකොට WinRAR එක install කරාට පස්සේ මේක right click කරලා extract කරන්න පුළුවන් ළමයි. මෙහෙම right click කරලා WinRAR ගිහිල්ලා මෙහෙම extract කියලා එකක් ඇති. මෙහෙම දෙන්න. දැන් password එකක් ඉල්ලයි. ඒ password එක විදිහට 1 2 3 කියලා දෙන්න. 1 මේක 1 2 2 3 1 2 3 කියලා දෙන්න. හරිද? මෙන්න මේක password එක 1 2 3. හොඳට බලා ගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේක extract වෙනවා මේ විදිහට. හරිද? ඔන්න අපි extract කරගත්ත zip file එක. දැන් ළමයි මේක install කරගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා මේ crack folder එකයි PyCharm professional මෙහෙමයි. මේ folder එක ඇතුළට ගිහිල්ලා මෙහෙම ඔයාලට setup.exe එක බලා ගන්න පුළුවන්. මේක නිකන් double click කරලා ඔයාලට run කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා මේ tool එක paid විදියට ගන්න ඕන නම් ඔයාලට monthly $10ක් වගේ තමයි යන්නේ. එතකොට ඔයාලා ඇත්තටම ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ වැඩ කරනවා නම් ඔයාලා ඒක paid කරලා ගන්න. නමුත් අර ස්ටුඩන්ට් ලෙවල් එකේ හින්දා මේක ප්‍රශ්නයක් නෑ. නමුත් නැත්තම් අර එහෙම ethical ගැටලුවක් එනවා මේ crack softwares use කරද්දී. නමුත් දැන් ඔයාලා ස්ටුඩන්ට් ලානේ. ඔයාලා මේ software එක use කරලා earn කරන්නේ නෑනේ. ඒකින් හින්දා දැනට අපි crack version use කරමු. නමුත් ඔයාලා පස්සේ skill එක හදාගෙන earn කරන්න පටන් ගනිද්දි ඔයාලා එහෙම paid version එක use කරන්න. හරිද? දැනට අපි මේක ඉගෙන ගන්න විතරක් crack version එක use කරමු. හරිද? මෙතනින් නිකම්ම next දීලා මේ path එකත් වෙනස් කරන්න එපා. මේ default path එක තියන්න.
next දීලා ඊට පස්සේ මේ ටික්ස් ටික ඔක්කොම දාන්න. ඒක දැම්මත් එකයි නැතත් එකයි ලොකු වෙනසක් නැහැ ඇත්තටම. මේ ටික්ස් ටික දාන්නකො ඔක්කොම. ඕකටත් එහෙම දාලා next දීලා install කරන්න. ඔයාලට මෙන්න එතකොට මේක install වෙනවා මේ විදිහට. හරිද? ඔය විදිහට PyCharm එක ඔයාලා කම්පියුටර්ස් වල install කරගන්න පුළුවන්. කට්ටිය ඉක්මනට වැඩේ කරගන්න මාත් එක්කම මේ මොනවා හරි ගැටලුවක් ආවොත් chat එකේ දාන්න. Can you show again කියලා තියෙනවා. මෙන්න මේක ෆයිල් එක. මේ තියෙන්නේ JetBrains PyCharm Pro කියලා අර ඔයාලට දීපු මේ ෆයිල්ස් ටිකේ මේක දීලා ඇති. එතනින් ඩවුන්ලෝඩ් කරගෙන මේක රයිට් ක්ලික් කරලා WinRAR ගිහිල්ලා මෙහෙම extract to කියලා දෙන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් එනවා. එතකොට මේ ඔයාලා දෙන්න තියෙන්නේ මේ 1 2 3 කියලා. හරිද? ඒකේ දෙකක් තියෙනවා කමියුනිටි එඩිෂන් සහ ප්‍රොෆෙෂනල් කියලා. මම ඔයාලට ප්‍රොෆෙෂනල් එඩිෂන් එක තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පේඩ් version එක. අපි ඇක්ටිවේෂන් ෆයිල් එකක් දාලා තමයි මේක ඇක්ටිවේට් කරගන්නේ. හරිද? ඔයාලට සල්ලි ගෙවලා ගන්න ඕන නම් මේ monthly $10 වගේ දීලා මේක ගන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බෑනේ ගොඩක් අය ස්ටුඩන්ට්ලානේ ඉන්නේ මෙතන. ඒකින්ද තමයි අපි ඇක්ටිවේෂන් ෆයිල් එකක් දාලා මේක ඇක්ටිවේට් කරගන්නේ. හරිද? මේ විදිහට හැමෝම ඉන්ස්ටෝල් කරගන්න ක්‍රැක් කරන්න කලින් හැමෝම ඉන්ස්ටෝල් කරගන්න. ඔව් VS Code එක යූස් කරන්න පුළුවන් දහලා තිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ VS Code එක යූස් කරන්න පුළුවන්. සර් මාව කට වෙනවා මට ආපහු zip files එක දාන්න. zip file එක අපි group එකේ දැම්මා. WhatsApp group එකේ දාලා ඇති බලන්න. WhatsApp group එකේ තමයි මේ files ටික දැම්මේ. ඔයාලට visual code VS Code එකත් යූස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර VS Code කියන්නේ IDE එකක් නෙමෙයි. ඒක code editor එකක්. හරිද? VS Code යූස් කරනවා නම් අර ඒකේ debugging කරන්න වෙනම plugin දාන්න ඕන. Python යූස් කරනවා නම් Python වලට වෙනම plugin දාන්න ඕන. අර ඒ වගේ ඒක ටිකක් කරදර වැඩක්. නමුත් ඔයා හුරු වෙලා තියෙන VS Code වලට නම් VS Code යූස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඉන්ඩස්ට්‍රි එකේ gold standard යූස් කරන්නේ Python වලට PyCharm එක. හරිද? හරි ළමයි. එතකොට මෙන්න මෙහෙම එකක් එයි. හරිද? එතකොට reboot now I want to reboot later කියලා තියෙනවා. reboot කරන්න යන්න එපා. ඔයාලා මේ manually reboot later කියන එක දීලා finish කරගන්න. ඔන්න හරි. PyCharm එක install කරා. ඒක install වෙලා නම් ඔයාලට මෙන්න මේ වගේ ඔයාලගේ desktop එකේ බලන්න පුළුවන් PyCharm එක. හරිද? මේක open කරන්න යන්න එපා. මේ විදිහට තියන්න. හරිද? ඔය විදිහට තියන්න. හරි. දැන් ඔයාලා ඉක්මනට මැසේජ් එකක් දාන්න done කියලා PyCharm එක මේ විදිහට ඉන්ස්ටෝල් කරන්න. ක්‍රැක් කරන්න යන්න කලින් හැමෝම කම්පියුටරේ මේක ඉන්ස්ටෝල් කරන්න ඕන. done කියලා මැසේජ් එකක් දාන්න. හරිද? හරිනේ. කට්ටිය පටපට ගාලා වැඩේ කරගෙන තියෙනවා. අනිත් අයත් කරගන්න ටයිම් එක දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. අපි ටයිම් එක තියෙනවා. විනාඩි 2ක් විතර දෙන්නම් හැමෝම PyCharm එක තමන්ගේ කම්පියුටර්ස් වල සෙටප් කරගන්න. තව විනාඩි 2ක් විතර දෙනවා ළමයි හැමෝම ඉක්මනට මේක ඉන්ස්ටෝල් කරගෙන දාන්න කියලා මැසේජස් දාන්න. සර් ගෲප් එකේ නැහැනේ කියලා තියෙනවා. මේක දැම්මනේ ළමයි. ගෲප් එකේ නැති වෙන්න විදියක් නැහැ. හැමෝටම දුන්නා මේක ලින්ක් එක. ඔයා එනම් පස්සේ ඇඩ් වෙච්ච කෙනෙක් වෙන්න ඇති. කොහොමින්න මම ආපහු ෆෝවර්ඩ් කරන්න ගෲප් එකට. බැච් 9 එක වලනේ. මොන ගෲප් එකට ආපහු ෆෝවර්ඩ් කරා මේ ඔයා එහෙම වුණොත් ඩවුන්ලෝඩ් කරලා මේව කරගන්න මේ මම හිතන්නේ ඒ ටික දුන්නාට පස්සේ ඇඩ් වෙලා තියෙන්නේ එහෙනම්. හරි. හරිනේ. හරි. පාට දැන් ලැබුණාද කියන්න මම ගෲප් එකට ආයි ෆෝවර්ඩ් කරා. උටම මැසේජ් එකක් දාන්න මේ ඒ ටික හොයාගන්න පුළුවන් වුණා නම්.
ඉක්මනට චනුක් බලලා මේ මැසේජ් එකක් දාන්න. තියෙනවා නම් ෆයිල්ස් ටික හැමෝටම හොයාගන්න පුළුවන් දැන්. හරිනේ හරි. එහෙනම් ඔයා එතනින් එක කරගන්න. අපි එහෙනම් මේක මං හිතනවා කට්ටිය ඉන්ස්ටෝල් කරගන්න නැති කියලා අනිත් අයටත් තව විනාඩියක් දෙන්නම්. තව 1 මිනිත් දෙන්නම්. 14යි 15 වෙනකන් ටයිම් එක දෙන්නම්. හරි 15. හරි. දැන් එහෙනම් අපිට මේක ක්‍රැක් කරන්න තමයි තියෙන්නේ ළමයි. හරිද? එතකොට මේ ක්‍රැක් කරනවා කියන්නේ දැන් මේක පේඩ් ටූල් එකන්නේ. මේක අපි පේ කරලා තමයි ගන්න ඕන. ඒ නමුත් අර ඔයාලා ස්ටුඩන්ට්ලා හින්දා මේක යූස් කරලා ගන්න කරන්න නැති හින්දා මම හිතනවා කාටවත් මාසෙකට ඩොලර් 10 ගානේ පේ කරන්න අමාරුයි කියලා. සමහර ඩොලර් 10ක් කියන්නේ 3000ක් වගේනේ. ඒකට මම හිතනවා මෙතන ගොඩක් අන්ඩර් ග්‍රැජුවේට්ලා තමයි ඉන්නේ කියලා. ඒකට යාළුවට ටිකක් අර අමාරුයිනේ. ඒක හින්දා තමයි අපි ඇක්ටිවේෂන් ෆයිල් එකක් දාලා මේක ඇක්ටිවේට් කරගන්නේ. හරිද? කාට හරි යම්කිසි හේතුවකට මේක එහෙම කරන එක එතිකල් නෑ කියලා හිතෙනවා නම් මේ එක්ක පේ කරලා ගන්න පුළුවන් පළවෙනි ඔප්ෂන් එක. එහෙම නැත්නම් ෆ්‍රී ටූල් එකක් මොකක් හරි යූස් කරන්න පුළුවන් ඔය VS Code වගේ. හරිද? එහෙම කරන්න පුළුවන්. නමුත් දැන් අපි මෙතන ක්‍රැක් ෆයිල් එක දාලා තමයි මේක ඇක්ටිවේට් කරගන්නේ. හරිද? මේකේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මෙතන මේ අර රැන්සම් වෙයාස් එහෙම මොකුත් ප්‍රශ්න නැහැ. දැන් අපි බැචස් 7ක් කරලා තියෙනවා. ඒ බැචස් 8ක් කරලා තියෙනවා. 8ටම යූස් කරේ මේක. වීඩියෝ කෝසස් වලටත් කරේ මේක. අවුරුදු දෙකක් විතර අපි මේක තමයි යූස් කරන ටූල් එක. නැග කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ රෙකෝඩින්ග්ස් මම දෙන්නම්. හරි. අපි මේ ක්‍රැක් කරගෙන ඉමු දැන්. ඔයාලා ක්‍රැක් කරන්නේ මෙන්න මෙහෙමයි. මේ ක්‍රැක් කියන ෆෝල්ඩරේ තියෙනවානේ. ඒක ඇතුලේ තියෙනවා ෆෝල්ඩර් එකක් ජාන් එට්ලිෆයි ඕල් කියලා. මෙන්න මේක කොපි කරගන්න. මේක රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. කොපි කරලා ළමයි මේක පේස්ට් කරන්න ඕන කෙලින්ම C drive එකට. ඔයාලගේ C එකට පේස්ට් කරගන්න ඕන මෙහෙම. හරිද? වෙන කොහෙටවත් පේස්ට් කරන්න එපා. නිකම්ම කෙලින්ම C drive එකටම පේස්ට් කරන්න. අර ගේම්ස් ක්‍රැක් කරනවා වගේ නිකන් අර මේක ඉන්ස්ටෝල් වෙලා තියෙන ෆෝල්ඩරේට ගිහිල්ලා එහෙම නෙමෙයි. කෙලින්ම C drive එකට විතරයි පේස්ට් කරන්න ඕන. කෙලින්ම direct C drive එකට පේස්ට් කරන්න. හරිද? එතකොට C එකේ ඔයාලට පේනවා ඇති ජානෙට්ලිෆයි ඕල් කියන එක මෙහෙම පේස්ට් වෙලා තියෙනවා. දැන් මේක මෙහෙම ඩබල් ක්ලික් කරලා ඔයාලා යන්න මේ ස්ක්‍රිප්ට් කියන ෆෝල්ඩරේ ඇතුළට. ස්ක්‍රිප්ට් කියන ෆෝල්ඩරේ ඇතුළට යන්න. ගිහිල්ලා මේ install all users කියලා එකක් තියෙන්නේ. අන්න ඒක නිකන් ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ මෙහෙම ඕකේ කරන්න. ඔයාලා ටිකකින් done කියලා මැසේජ් එකක් එයි. මෙහෙම ආවනම් මේක ක්‍රැක් වෙලා. හරිද? ඔන්න ඔහොම තමයි ක්‍රැක් කරන්නේ. හරිද? ඔහොම තමයි ක්‍රැක් කරන්නේ. දැන් මේක දැන් අපි මෙහෙමයි බලන්නේ ඇක්ටිවේට් වෙලාද කියලා. මේක අපි මුලින් මෙහෙම ඩබල් ක්ලික් කරලා ඕපන් කරනවා. දැන් PyCharm කියලා තියෙනවානේ මෙතන ප්‍රොෆෙෂනල් නම් ප්‍රොෆෙෂනල් කියන එනවා කමියුනිටි එඩිෂන් නම් කමියුනිටි එඩිෂන් කියලා වැටෙනවා. හරිද? දැන් බලා ගන්න පුළුවන් ඕපන් කරලා. දැන් මෙහෙම යූසර් ඇග්‍රීමන්ට් එක එනවා. මේක මෙහෙම කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ data sharing එක කියන්නේ අපි ඇප්ලිකේෂන් එක යූස් කරද්දී එන ක්‍රෑෂ් රිපෝට් අනම්මනම් ඒවා ඒ සර්වර් එකට යවන්න දෙපාද කියලා තියෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. අපි don't send දෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙමයි. මේක එතකොට මේ ක්‍රැක් වෙලා නැහැ වගේනේ පෙන්වන්නේ. මෙහෙම ආවතින් ළමයි ඔයාලා මේක ක්ලෝස් කරන්න එකපාරක්. මේක ඇත්තටම ක්‍රැක් වෙලා තියෙන්නේ. නමුත් අර පළවෙනි පාර මේ ස්ක්‍රීන් එක එනවා. මෙහෙම આવත් ඔයාලා මේ මොකුත් දෙන්න යන්න එපා. ඔයාලා මෙතනින් මේක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා මේ ක්ලෝස් කරනවා එක්සිට් දීලා ඊට පස්සේ ආයි මේක ඕපන් කරනවා. ආයි මේක ඕපන් කරද්දි මේක ක්‍රැක් වෙලා තියෙන්න ඕන. හරිද? අර පළවෙනි පාර ක්‍රැක් වෙලා නැහැ වගේ තමයි වෙන්නන්නේ. එහෙම આવත් ඔයාලා ඒක කට් කරන්න. කට් කරලා ආයි ඕපන් කරන්න. ම්ම් ආයි අපි ඕපන් කරමුද? හරි. එතකොට මෙන්න මේ විදිහට දැන් ඕපන් වෙයි. අපිට මෙහෙම ෆයර්වෝල් එකෙන් ඇලව් කරගන්න ඔයාලා. හරිනේ ළමයි. එතකොට හරියට මේක ක්‍රැක් වුණා නම් ඔයාලට මේ වගේ වෙල්කම් ස්ක්‍රීන් එකක් එන්න ඕන. හරිද? දැන් ළමයි ඉක්මනට මේ ස්ටෙප් එක කරගෙන ඩන් කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මේක තමයි ටිකක් ඇඩ්වාන්ස් ස්ටෙප් එකක් දවසේ. මේක කරගෙන ඩන් කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට කට්ටිය. ක්‍රැක් කරද්දී මොනවා හරි ගැටලුව ආවොත් ආයි අහන්න කියලා දෙන්නම්. හරි ඩන්. ඒ කියන්නේ කට්ටියට මේකේ වන් ස්ටෙප් වලින්ම වැඩ කරලා තියෙනවා. ඊටාම හොඳයි.
අයියේ මේක දැන් බලන අයට පස්සේ මේක බලන්න පුළුවන්ද ඔයාලා දැන් කරන මේ වීඩියෝ එක. ඔව් ඔයාලට රෙකෝඩින් එක දෙනවා. මම අද දවස් ඇතුළත තමයි දෙනවා රෙකෝඩින් එක. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද මේ රෙකෝඩින් එක බලලා වැඩේ කරගන්න පුළුවන්. මට අර පළවෙනි ඉන්ට්‍රෝ පාර්ට් එක රෙකෝඩ් කරන්න අද අමතක වුණා. ඒ පාර්ට් එක මේ ඔයාලට කලින් බැච් එක රෙකෝඩින් එකක් දෙන්නම්. තියරි ලෙසන් එක මුලින් තමයි රෙකෝඩ් කරා. ඒක දෙන්නම්. හරිද? ඒතර මේ යන එකේ රෙකෝඩ් එක තියෙනවා. අර මුලින් කතා කරපු අර ඉන්ට්‍රෝ පාර්ට් එකේ රෙකෝඩින් එක තමයි මට අද විතරක් රෙකෝඩ් කරන්න අමතක වුණේ. ඒක මේ කලින් බැච් එකේ බැච් 8 එක දෙන්නම් ඔයාලට මම ඒක. හරි. අනිත් අයත් ඉක්මනට මේක ක්‍රැක් කරගෙන ඩන් කියලා මැසේජ් එකක් දාන්න. අපි පයිචාම් එකට යන්න කලින් ඉක්මනට අනිත් අය සර් කලින් මීටින්ග්ස් වල රෙකෝඩින් දාන්න පුළුවන් ද අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ලයිව් වෙන්නේ නැතුව මේ කලින් වීඩියෝස් ගන්න එහෙම එක නැද්ද? එහෙමත් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ලයිව් යන එක තමයි ඉතින් හොඳ. අපි මේක ඩිස්කස් කර කර මෙහෙමනේ යන්නේ. වීඩියෝ බල බල කරනවට වඩා ලයිව් වෙන එක තමයි මම එන්කරේජ් කරන්නේ ඇත්තටම. වීඩියෝස් දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ වීඩියෝ ලයිව් එකක් තියෙනවා. ඔයාලට පෙන්නන්නම්කෝ මම අපි රෙකෝඩ් කරන හැම මීටින් එකක්ම මේ ඒක ඔයාලට දෙනවා. ක්ලාස් එකට මුලින් ආවේ. ඔය ප්‍රශ්නයක් නැහැ. මේ රෙකෝඩින්ග්ස් දෙනවා අපි. හැම බැච් එකකම රෙකෝඩින්ග්ස් දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් අයත් ඉක්මනට මේ අරක කරගෙන ඩන් කියලා මේ මෙසේජ් එක දාන්න මම ඔයාලට රෙකෝඩින්ග්ස් ටික පෙන්නන්නම්. අපි රෙකෝඩින්ග්ස් දෙනවා. හැම බැච් එකකටම රෙකෝඩින්ග්ස් දෙනවා. හැම කරන හැම ලෙසන් එකම අපි රෙකෝඩින්ග්ස් දෙනවා ඔයාලට. එතකොට මේ තියෙන්නේ අපි කරපු රෙකෝඩින් සෙට් එක මේ හැම එකම ANN CNN deep learning මේ හැම එකම අපි රෙකෝඩින්ග්ස් කරනවා. මේ හැම එකම ඔයාලට රෙකෝඩින්ග්ස් දෙනවා. හරිද? ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්නද ඕන දෙයක් කරගන්න පුළුවන්. ලයිෆ් ටයිම් ඇක්සස් එක තියෙනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. රෙකෝඩින් එක දෙනවා. MacBook එකක් එක්ක වැඩ කරගනිද්දී VMware දාගන්න වෙයිද? නැහැ. ඔයාලට MacBook එකේ ඩිරෙක්ට්ලි PyCharm ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අර PyCR එකෙන් ගන්න. ඩිරෙක්ට්ලි MacBook එකේ කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ. අර මේ exe ෆයිල් එකක් විදිහට කන්වර්ට් කරගන්න ඕන නම් ඒකත් කරගන්න පුළුවන්. ඒක රන් කරන්න ඕන නම් තමයි මේ virtual machine එක දාලා රන් කරන්න ඕන. දැනට ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම කරගන්න පුළුවන් ඩිරෙක්ට්ලි MacBook එකේ. හරි. තව විනාඩි දෙකක් විතර දෙන්න. ඉක්මනට අනිත් අයත් ඔක්කොම පයිජාම් එක මේව කරගන්නකෝ. 22යි 23 විතර වෙනකන් ටයිම් එක දෙන්නම්. කරලා නැති කට්ටිය ඉක්මනට කරගන්න වැඩේ. කාලා මැසේජස් ගොඩක් දාලා තියෙනවා. රෙකෝඩින්ග්ස් දානවාද කියලා තමයි අහලා තියෙන්නේ. රෙකෝඩින්ග්ස් දෙනවා හැමෝටම. අද දවසේම මම 12ට කලින් රෙකෝඩින් එක දානවා ගෲප් එකේ. එතකොට මේක අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් පොඩි කාලයක් ඇතුළත අර මේ YouTube එකේ ප්‍රොසෙස් කරන්න ටිකක් ටයිම් එක යනවා. ඒකින්ද සාමාන්‍යයෙන් 11 12 විතර වෙද්දි දෙනවා. කොහොමවත් 12ට කලින් නම් රෙකෝඩින් එක දානවා මම ගෲප් එකේ. හැබැයි මේ කට්ටිය ලියු වෙන්න එපා එහෙමයි කියලා මේ බලා ලයිව් ඉන්න මේක අර ලයිව් ඉන්ටරැක්ට් කර කර තමයි යන්න ඕන. මේ බැරිම හේතුවකට නම් රෙකෝඩින් එක බලලා කරගත්තට කමක් නැහැ. නමුත් දැන් ඉන්න අය ලයිව් බලලා වැඩේ කරගන්න. මොකද අර ලයිව් බලලා මේ ඉන්ටරැක්ට් කරගන්න මේ එක්ස්පීරියන්ස් එක ඉන්නේ නැහැනේ රෙකෝඩින් එකක් බලද්දි. ඒ හින්දා අර ඒක හිතට වදින්නේ නැහැ මෙහිම මේ ලයිව් කරන තරම්. නැහැ මම ලයිව් ඉන්න මේ සෙෂන් එක ඉවර වෙනකන් ඊට පස්සේ ආයෙ තේරෙන්නේ නැත්නම් නැවත නැවත රෙකෝඩින් එක බලලා වැඩේ කරගන්න. හරිද? හරි. එහෙනම් කට්ටිය මේක සෙටප් කරගන්න නැති කියලා හිතනවා. දැන් ළමයි අපි මෙතනින් අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගමු. නිව් ප්‍රොජෙක්ට් දීලා. ඔයාලට මෙන්න මෙහෙම එයි. හරිද? මම මෙතන PO Python තියෙනවා. Django Flask Fast API Pyramid Scientific කියලා මෙහෙම Python framework එකක් තියෙනවා. හරිද? ඊට අමතරව නිකන් අද front end framework එකකුත් තියෙනවා. Angular, React, Vue, Vite එහෙම ටිකක් තියෙනවා. නමුත් ඒවා අපිට වැඩක් නැහැ. ඊට අවශ්‍ය වෙන්නේ මේ PO Python කියන part එක විතරයි. Django Flask ගත්තත් අපි මෙතනින් මේ ටෙම්ප්ලේට් යූස් කරලා හදන්නේ අපි pure Python දීලා තමයි මැනුවලි කරගන්නේ වැඩි. හරිද? මේ pure Python කියන එක විතරයි අපිට ඕන වෙන්නේ. මේක සිලෙක්ට් කරලා ආ, මෙන්න මේවා මොකුත් දාන්න එපා. මේ JIT ගැන අපි ඉස්සරහට කතා කරමු. ඔයාලා මෙතන project PENV කියන එක සිලෙක්ට් කරලා තියෙද්දි
මෙතනින් ක්‍රියේට් දෙන්න තියෙන්නේ. එතකොට අර ඔයාලා කලින් ඉන්ස්ටාල් කරගත්ත Python version එක තියෙනවානේ මෙන්න මේක. ඒක මෙතනින් ඔටෝමැටිකලි ඩිටෙක්ට් වෙනවා ළමයි. හරිද? මේක ඔටෝමැටිකලි ඩිටෙක්ට් වෙනවා. එහෙම දීලා ඔයාලා මෙතනින් ක්‍රියේට් කරගන්න. මේ විදිහට ඔයාලට empty ප්‍රොජෙක්ට් එකක් හදාගන්න පුළුවන්. ඔයාලා කම්පියුටරේ empty ප්‍රොජෙක්ට් එකක් මේ විදිහට හදාගන්න පුළුවන්. හරිද? empty ප්‍රොජෙක්ට් එකක් මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතනින් right click කරලා මෙතනින් right click කරලා දැන් ඔයාලට මෙතන Python project එක ඇතුලේ බලා ගන්න පුළුවන් .penv කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒක මොකක්ද දන්නවද? ඒක මම ඉස්සරහට කියන්නම්. ඒක දැම්ම වැඩක් නැහැ. මම මෙතනින් right click කරලා new ගිහිල්ලා Python file දෙනවා. හරිද? Python file දීලා මෙතනින් main කියලා දෙනවා. main කැමති නමක් දෙන්න පුළුවන්. අපි නිකන් default තියන්නේ main කියලා. හරිද? main කියලා දෙනවා. එහෙනම් දෙලා enter කරගන්නවා. හරිද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් main.py කියලා Python file එකක් හැදුනා. දැන් ළමයි අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මෙන්න මේ main.py කියන එකේ තමයි Python codes ලියාගන්නේ මෙතනින් ඉස්සරහට. දැන් අපි තවත් ඉස්සරහට අර කලින් වගේ notepad use කරන්නේ නැහැ. මෙන්න මේක තමයි අපි use කරන්නේ. හරිද? අපි කලින් වගේ simple hello world program එකක් හදාගමුකෝ. print කියලා දීලා මෙතනින් quotation marks ඇතුලේ hello world කියලා දෙනවා. hello world කියලා දෙනවා. අද ඔයාලට මේ මෙතන උඩ තියෙන මේ බටන් එක ප්‍රෙස් කරලා මේක රන් කරගන්න පුළුවන්. හරිද? මේ බටන් එක ප්‍රෙස් කරලා රන් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ මෙතනින් hello world කියලා වැටිලා තියෙනවා. දැන් එතකොට අර කලින් වගේ command prompt එක open කරලා මේ python main.py කියලා type කරන්න අවශ්‍ය නැහැ. එළින්ම මෙතනින් මේක press කරලා run කරගන්න පුළුවන්. ඔයාලට ඕනනම් terminal එකේ මේක run කරන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ආයෙ මෙතනින් terminal එක ගන්න අවශ්‍ය නැහැ. එළින්ම ඔයාලා මෙන්න මෙතන මේ terminal එක තියෙන්නේ. මේක press කරලා ඔයාලට මෙහෙම terminal එකක් ගන්න පුළුවන්. එතකොට automatically ළමයි අපි මේ ඉන්න path එකට ගිහිල්ලා තියෙනවා. හරිද? දැන් ඔයාලට මෙතන කලින් විදිහටම අර අපි command prompt එකේ කරා වගේ python main.py කියලා දීලා main.py කියලා දීලා මේක run කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට hello world කියලා මේ විදිහට run වෙනවා. හරිද? කලින් විදිහම තමයි. ඒ දෙ විදිහටම ඔයාලට මේක run කරගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි ළමයි. එතකොට සිම්පල් hello world program එකක් මේ PyCharm එක use කරලා run කරගන්න. එතකොට වරදවා වටහා ගන්න එපා. මේක මේ PyCharm එකකින් run කරන වැඩක් නෙවෙයි වෙන්නේ. ඇත්තටම අර Python interpreter එක through ම තමයි run වෙන්නේ. අර මේ process එක coordinate කරලා දෙන එක තමයි PyCharm එකෙන් කරන්නේ. හරිද? PyCharm එකට විතරක් Python නැතුව Python code run කරන්න බෑ. අනිවාර්යෙන් Python එක තියෙන්න ඕන. අර ඒක mediate කරලා coordinate කරන වැඩේ තමයි PyCharm එකෙන් කරන්නේ. හරිද? හරි. කට්ටිය ඉක්මනට done කියලා මැසේජ් එකක් දාන්නකෝ මේ වැඩේ කරගෙන. done කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. අපි ඊගාව පාර්ට් එකට යන්න කලින් මේක ඉක්මනට කරගන්න ඕන කට්ටිය. 27යි තව විනාඩියක් දෙන්නම් 28 වෙනකන් දෙන්නම් පොඩි වැඩන්නේ. අනිත් අය done කියලා මැසේජස් දාන්න. හරි. තව විනාඩියක් දෙනවා. හරිනේ. අපි එනම් ළමයි ඊගාව පාර්ට් එකට යමු. දැන් අපි කතා කරන්නේ PyCharm වල තියෙන ෂෝට් කට් ටික තමයි කතා කරන්නේ ළමයි. හරිද? එතකොට මේක යූස් කරලා අර අපිට පහසුවෙන් වැඩ ටික අපේ කරගන්න පුළුවන්. ඔන්න පළවෙනි ෂෝට් කට් එක ඔයාලා දන්නවා. කොපි සහ පේස්ට් තමයි පළවෙනි ෂෝට් කට් එක. ඔයාලට කොපි කරන්න පුළුවන් මේක සිලෙක්ට් කරලා control C දීලා පේස්ට් කරන්න පුළුවන් මේ වෙන තැනකට ගිහිල්ලා control V දීලා. හරිද? කට් කරන්න ඕන නැහැ. කියන්නේ මේක අයින් කරලා පේස්ට් කරගන්න ඕන නම් control X දෙන්න පුළුවන්. අපහු control V දීලා පේස්ට් කරගන්න පුළුවන්. එතකොට control CTRL plus control C copy control X එක කට් වලට control plus V paste වලට. හරිද? මේ ටික තමයි basic shortcut ටික. Mac වල නම් මේ control වෙනට command එක තමයි use කරන්න තියෙන්නේ. හරිද? එතකොට ළමයි දැන් copy paste කර කර යන එකට වඩා මේ PyCharm වල පහසු keyboard shortcut එකක් තියෙනවා. ඒ තමයි duplicate කරන එක.
ඒකට ඔයාලට මේ ඩුප්ලිකේට් ගන්න අවශ්‍ය ලයින් එකට කර්සර් එක ගෙනහිල්ලා control එකයි D එකයි ප්‍රෙස් කරන්න මෙහෙම. එතකොට මේක ඩුප්ලිකේට් වෙවි යනවා. නිකන් copy paste කරන්න දෙයක් නැහැ. එලින්ම control D එබුවට පස්සේ copy වෙලා paste වෙනවා automatically. හරිද? මෙහෙම වෙනවා. control plus D duplicate. හරිද? ඊට පස්සේ ඩුප්ලිකේට් කරාට පස්සේ හිතන්න ලයින් එක පොසිෂන් එක මාරු කරන්න ඕන කියලා. දෙනවා කියලා හිතන්න මම මෙතන print එකක් දාලා උඩින්ම දෙනවා කියලා හිතන්න hello world දෙනවට මම දෙනවා this is my first Python program කියලා. මෙහෙම දෙනවා කියලා හිතන්නකෝ. දැන් මේක මම run කරවතින් මේ lines පිළිවෙලට තමයි run වෙන්නේ. හැමතිස්සෙම program එකක් run වෙන්නේ මේ උඩ ඉඳන් පල්ලෙහාට තමයි run වෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට මේක run වෙනවා. දැන් හිතන්න මට මේ line එක පල්ලෙහාට ගෙනියන්න ඕන කියලා. එතකොට මට මේක මෙහෙම කට් කරලා control X දීලා කට් කරලා මෙහෙම වෙන තැනකට paste කරලා control V දීලා මෙහෙම run කරන්න පුළුවන්. එතකොට මේ විදිහට run වෙනවා ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් හිතන්නකෝ මට කලින් තිබ්බ තත්ත්වයට මේක ගන්න ඕන කියලා. This is my Python first Python program කියන එක උඩට ගන්න ඕනේ. එතකොට මම කරන්නේ control plus Z control Z මේක undo වලට හරිද? මේක undo වලට තමයි control Z. control Z දුන්නාට පස්සේ මේක මෙහෙම undo වෙවි යනවා. හරිද? ඒක තමයි ඊගාව keyboard shortcut එක control plus Z. දැන් අර ඒ වැඩේම ළමයි අපිට කරගන්න පුළුවන් ඔය control X දීලා අදාළ line එකකින් control V දීලා paste කරන්නේ නැතුව මේක line එකේ position එක ගෙනියන්න තව shortcut එකක් තියෙනවා control shift එකයි නෑ ඔව් control shift එකයි up and down arrow keys. ඒකට control shift එක press කරලා අදාළ line එකට cursor එක ගෙනහිල්ලා down arrow key එක press කරවතින් ඒක පල්ලෙහාට යනවා උඩට press කරවතින් ඒක උඩට යනවා. එහෙම තමයි line එක position එක change කරගන්නේ. හරිද? control shift and up and down arrow keys. හරිද? එතකොට ඊගාව keyboard shortcut එක control plus shift plus up or down arrow keys මේකෙන් කරන්නේ relative position එක change කරන එක. හරිද? ඕන line එක මේ තියෙන position එක relative position එක වෙනස් කරගන්න පුළුවන් ඔයාලට මේ විදියට control shift up and down arrow keys වලින්. හරිද? ඒ තමයි ඊගාව keyboard shortcut එක. හරි ඊට පස්සේ ඒ keyboard shortcut එක ඔයාලට පැහැදිලි ඇති කියලා තියෙනවා. දැන් ඔයාලට කියලා දෙන්න commenting සහ uncommenting කියන එක. ඒතකොට commenting කියලා කියන්නේ ළමයි අපිට මේ අපේ කෝඩ් එකේ තියෙන මොකක් හරි line එකක් run කරන්න අවශ්‍ය නැත්තම්. නමුත් අර මේක බලන කාට හරි වෙන ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට මේ ඒක පේන්න තියෙන්න ඕන මේක මොකද්ද මේ පාර්ට් එකෙන් වෙන්නේ කියලා. නමුත් ඒක run වෙන්න අවශ්‍ය නැහැ. අන්න එහෙම දෙයකට අපිට commenting use කරන්න පුළුවන්. හරිද? ඒකට යූස් කරනවා කමෙන්ටින් ඒ වගේම ඩීබගින් වලටත් යූස් කරනවා. කියන්නේ කෝඩ් එක පාර්ට් එකක් විතරක් සම්පූර්ණ පාර්ට් එක රන් කරන්න නැතුව එක පාර්ට් එකක් විතරක් එරර් එකක් අඳුර ගන්න රන් කරන්න ඕන කියලා හිතන්නකෝ. ඒකටත් අපිට කමෙන්ටින් යූස් කරන්න පුළුවන්. ඒකට කමෙන්ටින් කරාට පස්සේ ඒ ලයින් එක රන් වෙන්නේ නැහැ. හිතන්න මට මෙන්න මේ ලයින් එක කමෙන්ට් කරගන්න ඕන කියලා. මෙන්න මේ hello world කියන ලයින් එක මට කමෙන්ට් කරගන්න ඕන. ඒකට මම කරන්නේ මේ ලයින් එක මෙහෙම සිලෙක්ට් කරලා කමෙන්ට් කරන්න ඕන ලයින් එක සිලෙක්ට් කරලා මේක මෙහෙම සිලෙක්ට් කරලා control එකයි slash එකයි press කරනවා. control slash. එතකොට ඔයාලට පේනවා මේ ඉස්සරහින් මෙහිම කොටු සලකුණ ඇඩ් වුණා. එතකොට මේක නිකන් fade වෙලා ගියා නේද? එතකොට දැන් මේක run වෙන්නේ නැහැ. මේ ටික විතරයි run වෙන්නේ. මේ comment වෙච්ච ඒවා run වෙන්නේ නැහැ. comment කරන්න පුළුවන් control plus slash එකකින්. slash කියන්නේ අර මෙහිම ගහන එක. හරිද? එතකොට මේ comment කරාට පස්සේ අදාළ comment වෙච්ච line run වෙන්නේ නැහැ. ඒක අන්කමෙන්ට් කරන්නත් පුළුවන් ඒ විදිහටම කමෙන්ට් කරපු ලයින් එකට ගිහිල්ලා control slash press කරනවා. control slash press කරනවා ඒක අන්කමෙන්ට් වෙනවා. මේ මල්ටි ලයින් කමෙන්ට් කරන්න ඕන කියලා හිතන්න. එතකොට මෙහෙම අවශ්‍ය ඔක්කොම පාර්ට් එක සිලෙක්ට් කරලා control slash එක press කරනවා ඔක්කොම එකපාර කමෙන්ට් වෙනවා. නේද? එතකොට මේ තුන විතරයි run වෙන්නේ. හරිද? මෙහෙම. දැන් මේ ටික ආයෙ අන්කමෙන්ට් කරගන්න පුළුවන්. ආපහු ඒ ෂෝට්කට් එකම තමයි control slash. හරි ඊට පස්සේ අපි කතා කරන්න යන ෆයිනල් ෂෝට්කට් එක සහ ඇඩ්වාන්ස්ම ෂෝට්කට් එක
මල්ටි කර්සර්ස්. මල්ටි කර්සර්ස් වලින් අපිට මේ ඔක්කොම එකපාර වෙනස් කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මට මේ ඔක්කොම hello world වෙනවට this is my first python program කියලා ගන්න ඕන කියලා. ඊට මට ඕන නම් මේ ටික delete කරලා මේක duplicate කර කර යන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ එකක් වෙන වෙනම හදන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට කරන්න පුළුවන්. නමුත් ඊට වඩා පහසු විදිහක් තියෙනවා මල්ටි කර්සර්ස්. මල්ටි කර්සර්ස් ඇක්ටිවේට් කරන්න නම් අපිට වෙනස් කරන්න ඕන තැනට කර්සර් එක ගෙනහිල්ලා ඔයාලා ප්‍රෙස් කරන්න control shift alt plus J. control shift alt J. හතරම එකපාරක් ප්‍රෙස් කරන්න ඕන. එතකොට මෙහෙම මල්ටි කර්සර්ස් එනවා. හරිද? දැන් මට මෙහෙම මල්ටි කර්සර්ස් යූස් කරලා this is my first Python program කියලා ලියා ගන්න පුළුවන්. හරිද? ඔක තමයි මල්ටි කර්සර්ස් කියලා කියන්නේ. එතකොට ඒකේ shortcut එක තමයි control plus shift plus alt plus J. මේ හතරම එකපාර ප්‍රෙස් කරන්න ඕන අදාළ ලයින් එකට කර්සර් එක ගෙනියලා. හරිද? මම මල්ටි කර්සර්ස් ගන්නෙ. එතකොට මේ තියෙන ළමයි PyCharm එකේ යූස් වෙන ප්‍රධාන කීබෝඩ් ෂෝට්කට් ටික. කවුරු හරි මේ ටික ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ටික ඕන වෙන ඒවා ඉස්සරහට මේවා නිතරම මතකේ තියෙන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ ෂෝට්කට් පාර්ට් එක ඉවරයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊගාව ලෙසන් එකට යනවා එහෙනම්. හරිද? දැන් අපි කතා කරන්නේ ප්‍රෝග්‍රෑමින් වල බේසික් ටර්මිනොලොජි එක. ඒ කියන්නේ මේ බේසික් ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ටික තමයි කතා කරන්නේ. හරි. ඒ කියන්නේ මොනවද මේ ප්‍රෝග්‍රෑමින් වල තියෙන සිම්බල්ස් අර ඒ දේවල් ටික අපි මුලින් කතා කරලා ඉමු. හරිද? මම කමෙන්ට් එකක් දාගන්නම් මුලින්. කමෙන්ට් එකක් දාලා මොන පළවෙනි සිම්බල් එක ස්ලෑෂ් එක. නෑ. greater than lesser than. මේකට අපි කියනවා greater than කියලා. මේකට කියනවා lesser than කියලා. නෑ මේක lesser than මේක greater than. හරිද? මේක lesser than sign එක මේක greater than sign එක. හරිද? මේ දෙක පැහැදිලි ඇති කියලා හිතනවා. ඊගාව එක එතකොට මේ දෙක greater than එකයි lesser than එකයි. හරිද? ඊගාව සිම්බල් එක තමයි slash and backslash. එතකොට ඉර මෙහෙම ගැහුවොත් slash එක ඒ ඉරම අනිත් පැත්තට ගැහුවොත් ඒක backslash එක. මෙහෙම ගැහුවොත් backslash එක. එතකොට slash and backslash. හරිද? slash එකයි backslash එකයි. ඊට පස්සේ ළමයි අපි කතා කරමු කෝලන් සෙමිකෝලන් ඒ සෙට් එක. එතකොට මෙහෙම ඩොට් දෙකක් තිබ්බොත් මෙන්න මේ විදිහට අපි මේකට කියනවා කෝලන් එක කියලා. හරිද? මේකට කෝලන් එක කියලා කියනවා. එතකොට ඩොට් එකයි කමාවයි තිබ්බොත් අපි මේකට කියනවා සෙමිකෝලන් කියලා. සෙමිකෝලන් කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපි කතා කරමු කමා සෙට් එක ගැන. අන්න මෙහෙම ඩබල් උඩු කොමාස් වලට අපි කියනවා ඩබල් කොටේෂන් මාක්ස් කියලා. මේවට කමා කියලා නෙමෙයි ඇත්තටම අපි නිකන් කමා කියවට කියන්නේ මේවට කියන්නේ ඩබල් කොටේෂන් මාක්ස් කියලා. ටෙක්නිකල් ටර්ම් එක ඩබල් කොටේෂන් මාක්ස්. ඩබල් කොටේෂන් මාක්ස් මේවට කියන්නේ ඩබල් කොටේෂන් මාක්ස්. එතකොට ඒ වගේම තනි උඩු කොමාවට අපි කියනවා සිංගල් කොටේෂන් මාක් කියලා. මේකට අපි කියන්නේ එතකොට සිංගල් කොටේෂන් මාක් කියලා. හරිද? එතකොට ඊට පස්සේ වරහන් සෙට් එකට යන් අපිනේ. වරහන් සෙට් එකට යන්. එතකොට මෙන්න මේකට අපි කියනවා ළමයි මේ සාමාන්‍ය වරහනට මේකට අපි කියනවා පැරන්තසිස් කියලා. මේකට අපි කියන්නේ පැරන්තසිස් කියලා තමයි ටෙක්නිකල් ටර්ම් එක කියන්නේ. ඊට පස්සේ සංගල වරහනට අපි කියන්නේ මෙන්න මේ සංගල වරහනට අපි කියන්නේ කර්ලි බ්‍රේසස් කියලා. කර්ලි බ්‍රේසස් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කොටු වරහනට අපි කියන්නේ ස්ක්වයර් බ්‍රැකට්ස් කියලා. හරිද? මේකට කියන්නේ ස්ක්වයර් බ්‍රැකට්ස් කියලා. හරිද? ඔහොම තමයි වරහන් සෙට් එක. ඊට පස්සේ අපි යන් ඩෑෂ් එකයි අන්ඩර්ස්කෝර් එකයි. හරිද? මෙහෙම කෙටීරට අපි කියනවා ඩෑෂ් එක කියලා. මෙන්න මෙහෙම ගහන පොඩි කෙටීරට අපි කියනවා ඩෑෂ් එක කියලා. ඒ ඉරම යටින් ගැහුවොත් අපි ඒකට කියනවා අන්ඩර්ස්කෝර් එක කියලා. මෙහෙම. එතකොට මේක ඩෑෂ් and underscore. හරිද? ඩෑෂ් and underscore. ඔය ටික තමයි commonly use වෙන symbols ටික ළමයි.
දැන් ටිකක් අර අන්කමන් සිම්බල් ටිකක් මම කියලා දෙන්නම්. මෙන්න මෙහෙම ස්ලෑෂ් එකයි බෑක් ස්ලෑෂ් එකයි නැතුව තනි වර්ටිකල් ඉරක් තියෙන්නේ. බලන්න එන්ටර් කී එකට උඩින් තියෙනවා. අ, තනි ඉරක් තියෙන එකක් තියෙනවා. මෙන්න මේකට අපි කියනවා පයිප් එක කියලා. මේකට අපි කියනවා පයිප් කියලා. හරිද? මේ තනි ඉරට අපි කියනවා පයිප් කියලා. මේකත් Python වල යූස් වෙනවා. පයිප් එක. තනි මෙහෙම ඉර. හරිද? ඒකට පයිප් එක කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි ඔයාලගේ escape key එකට යටින් බලන්න පොඩි මෙහෙම කමාවක් ඇති අර සිංගල් කොටේෂන් මාක් එක අපි ගන්න මේ සයිඩ් එකට නේ එහෙම නැතුව අනිත් පැත්තට එකක් තියෙනවා ඒකට අපි කියන්නේ back tick එක කියලා මේකට අපි කියන්නේ back tick එක කියලා back tick කියලා තමයි කියන්නේ back tick එකත් අපි use කරන්නේ මේ Python වල string ඇතුලේ variables එහෙම store කරන්න තමයි back tick එක use කරන්නේ එතකොට back tick එකත් එක්ක තව එකක් තියෙන්නේ උඩින් මෙන්න මෙහෙම රැලිලක් මෙන්න මෙහෙම රැලි ඉරක් තියෙන්නේ ඒකට අපි කියනවා tilde කියලා tilde එක නම් වැඩි යූස් වෙන්නෙම නැති තරම්. මේකට අපි කියනවා tilde කියලා. මෙන්න මේ ටික තමයි ළමයි එතකොට ප්‍රෝග්‍රෑමින් වල යූස් කරන බේසික් ටර්මිනොලොජි එක. හරිද? මේ සිම්බල් වලට කියනනම් මතක තියාගන්න ඕන. ඔයාලා නිකම්ම මේක දැක්කට පස්සේ නිකම් වරහන් කියලා එහෙම හරියන්නේ නැහැ ඉස්සරහට. හරිද? ඔයාලා එතකොට මේකට පැරන්තසිස් කියන්න ඕන, මේකට කර්ලි බ්‍රේස් කියන්න ඕන, මේකට ස්ක්වයර් බ්‍රැකට් කියන්න ඕන. මේවට නිකම්ම කොමාස් කියලා හරියන්නේ නැහැ. මේවට කියන්න ඕන ඩබල් කොටේෂන් මාක්ද, සිංගල් කොටේෂන් මාක්ද එහෙම කියන්න ඕන. හරිද? එතකොට මම ඔයාලට කමාව පෙන්වන්නේ නැහැනේ. කමා කියන්නේ එතකොට මෙන්න මේක. කමා කියන්නේ අර යටින් මෙහෙම දාන එක. ඔයාලගේ බලන්න මේ less than sign එකත් එක්කම තියෙන අනිත් සිම්බල් එක තමයි කමා කියන්නේ. මෙන්න මේක තමයි කමා කියලා කියන්නේ. හරිද? මේක කමා. ඔන්න ළමයි කොමාව. මේ ටික තමයි එතකොට මේකේ යූස් වෙන ටර්මිනොලොජි එක. එතකොට ඔයාලා දැන් කමියුනිකේට් කරද්දී වෙන ප්‍රෝග්‍රෑමර් කෙනෙක් එක්ක නිකම්ම කමාව වරහන එහෙම කියන්නේ නැහැ. වරහන් දෙකක් දාන්න, කමාස් දාන්න, එහෙම උඩු කමා අරයි මේ එහෙම කියන්නේ නැහැ. කෙලින්ම ඩබල් කොටේෂන් මාක්, සිංගල් කොටේෂන් මාක්, පැරන්තසිස්, කර්ලි බ්‍රේසස් අර එහෙම ටෙක්නිකල් ටර්ම්ස් වලින් තමයි යන්නේ. හරිද? ඔන්න ඒ concept එක ඉවරයි. දැන් ඔයාලට මම කියලා දෙන්නම් Python වල packages install කරන විදිය. Python packages install කරන විදිය කියලා දෙන්නම්. හරිද? ඔන්න මෙතන ඉඳන් තමයි වැදගත් part එක. මේ ටික එච්චර ලොකුවට වැඩක් නැහැ. අර basic concept එකනේ. මෙන්න මෙතන ඉඳන් තමයි වැදගත් part එක එන්නේ. හිතන්න තමයි දැන් අපි Python projects හදනවානේ. එතකොට මේකේ pure Python code වලින් විතරක් අපිට වැඩේ කරන්න බෑ. අපිට අපේ project එකට ගැලපෙන මේ third party libraries අනිවාර්යෙන් use කරන්න ඕන. හරිද? එතකොට එහෙම third party libraries use කරනවා නම් අපි අපේ project එකට ඒ අදාළ libraries install කරගන්න ඕන. එහෙම install කරගනිද්දී ඒ අදාළ libraries install වෙන්නේ ළමයි මේ project folder එක ඇතුලේ තියෙනවා .pene කියලා folder එකක්. මේක virtual environment කියලා තමයි අපි කියන්නේ. මෙන්න මේ folder එක ඇතුළත් තමයි අපි install කරන libraries install වෙන්නේ. දැන් මෙතන මේ pene එක ඇතුලේ lib කියලා folder එකක් තියෙනවා. අන්නේ lib folder එක තමයි Python packages ටික install වෙන්නේ. හරිද? දැන් අපි නිකන් simple Python package එකක් install කරලා බලමු. NumPy කියලා package එකක් තියෙනවා data analysis වලට use කරන එකක්. ඒක අපි ඉස්සරහට කතා කරනවා in depth. දැනට නිකන් ඒක අපි install කරලා බලමු sample package එකක් විදියට. මොන බලන්න ඒක install කරගන්න විදිය. pip කියලා එකක් තියෙනවා. pip command එක. ඒක කියන්නේ Python package manager කියන එක තමයි pip කියලා කියන්නේ. මේ pip install කියලා දීලා ඔයාලා ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය පැකේජ් එකේ නම දෙන්න තියෙන්නේ. දැන් මට numpy නම් ඕන මම pip install numpy කියලා දෙනවා. හරිද? එහෙම දීලා මම එන්ටර් කරනවා. එතකොට මෙයා ඔන්ලයින් සර්ච් කරලා මේ පැකේජ් එක මේ ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නවා අපේ ප්‍රොජෙක්ට් එක ඇතුළට. හරිද? මේ විදිහට තමයි ළමයි මොකක් හරි පැකේජ් එකක් අපි අපේ කම්පියුටර් එකේ මේ ප්‍රොජෙක්ට් එකට ඉන්ස්ටෝල් කරගන්න. හරිද? ඔන්න numpy ඉන්ස්ටෝල් වුණා. දැන් එතකොට මම කිව්වා මේ libraries install වෙන්නේ මේ .pene කියන virtual environment folder එකට නේද? දැන් ඔයාලා මේකේ මේ lib folder එක ඇතුළට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ numpy එක මේක ඇතුලේ තමයි තියෙන්නේ නේද? වෙන packages install කරාත් ඔක්කොම යන්නේ මේකට තමයි. දැන් ළමයි ඔයාලට මෙතන තේරෙනවාදී පොඩි ගැටලුවක් තියෙනවා නේද? දැන් හිතන්නකෝ අපි තව folder මේ project එකක් open කරනවා ඒකටත් numpy ඕන වෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපි මේ project එකකට වෙනම numpy install කරන්න ඕනේ. අර එහෙම පොඩි ගැටලුවක් තියෙනවා කියලා ඔයාලට දැන් මේකෙන් නිකන් rough idea එකක් එනවා ඇති නේද? කට්ටිය mics mute කරගන්න.
එතකොට අර ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි ළමයි මේ කොණ්ඩා කියන virtual environment manager එකේ එන්නේ ඇත්තටම. හරිද? දැන් හිතන්නකෝ මම මෙතන මට numpy use කරන්න ඕන නම් මම දෙන්නේ මෙහෙමයි import numpy කියලා දෙනවා. import numpy කියලා දෙනවා. මෙහෙම තමයි numpy use කරන්නේ මම මේ project එකේ. එතකොට මේක කිසි error එකක් නැතුව run වෙනවා. මොකද numpy එක තියෙනවානේ project එකේ. දැන් හිතන්නකෝ මම අලුත් project එකක් open කරනවා කියලා. numpy ඕන වෙන project එකක් අලුතින් හදා ගන්නවා. ඔන්න ඒක ඔන්න බලන්නකෝ. එතකොට මේක ඇතුළෙත් මම main file එක හදා ගන්නම්. new ගිහිල්ලා ඔන්න main දෙනවා. main කියලා දෙනවා. දැන් මෙතන මම ළමයි නිකන් import numpy කියලා දුන්නට import numpy කියලා දුන්නට ඔයාලට පේනවා ඇති මේක error එකක් එනවා. රතු පාටට highlight වෙලා error එකක් පෙන්වනවා. දැන් මේක run කරාට error එකක් විදියට තමයි එන්නේ මේ no module name numpy කියලා එනවා. ඒකට හේතුව තමයි දැන් මෙතන virtual environment එකට ගියාට මේකේ library folder එකේ numpy නැහැනේ. මේ error එක නැති කරගන්න නම් අපි ආපහු මේ project එකට වෙනම numpy install කරගන්න ඕන. ආපහු මෙතන pip install numpy කියලා දෙන්න ඕන නේද? එහෙම දීලා තමයි මේ පැකේජ් එක install කරගන්න වෙන්නේ. එතකොට හිතන්නකෝ මේ දැන් numpy එක නම් අවුලක් නැහැ මෙගාබයිට් දෙක තුනක පැකේජ් එකන්නේ. ඔය TensorFlow හරි PyTorch හරි GB ගණන් වල මේ Python libraries නේ. අර ඒ වගේ එකක් install කරද්දී මෙහෙම project එකෙන් project එකට install කරන්න ගියොත් මොකද වෙන්නේ? එකක් පළවෙනි අවාසිය ඔයාලගේ මේ data consume වෙනවා. හරිද? දෙවෙනි අවාසිය තමයි මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ඔයාලගේ hard එක fill වෙනවා මේ Python project කරද්දී. එතකොට Python project 10ක් විතර 10ක් නෙමෙයි සාමාන්‍යයෙන් Python project 30ක් 40ක් කරනෝනේ අවුරුද්දකට. ඊටත් වැඩිනේ. එතකොට අවුරුද්දක් විතර යද්දී ඔයාලගේ hard එක කෙලින්ම නිකන් junk data වලින් fill වෙලා යනවා එහෙම වුණොත්. ඔය ලොකු machine learning එහෙම project කරනවා නම් මේ විදියට. හරිද? දැන් මේ error එක යනවා. හරිද මේ බලන්න. ඒ කියන්නේ වෙනම අපි install කරන්න ඕන project එකෙන් project එකට. දැන් එතකොට අර එහෙම hard එක fill වෙන ප්‍රශ්නයක් එනවනේ. ලොකු project කරද්දී. ඒකට solution එකක් විදියට තමයි ළමයි අපි conda environment හදාගන්නේ. එතකොට මේ කොණ්ඩවල තියෙන වාසිය තමයි අපිට Python versions ගණනාවක් use කරන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි common package එකක් හිතන්නකොට TensorFlow නම් TensorFlow use කරන project ගොඩක් තියෙනවා නම් අපි මොකක් හරි එක environment එකකට TensorFlow install කරලා අපි හදන හැම project එකකටම TensorFlow තියෙන මේ environment එක link කරගන්න පුළුවන්. ඒකට අර project එකෙන් project එකට වෙනම මේ package එක install කරන්න අවශ්‍ය නැහැ. අන්න ඒක තමයි අපි කොණ්ඩා use කරලා කරගන්නේ. හරිද? හරි. දැන් එහෙනම් ළමයි ඊගා පාර්ට් එකට යන් කොණ්ඩා ලෙසන් එකට. මෙන්න මේක තමයි එතකොට අද දවසේ කතා කරන ඊටාම වැදගත් ටොපික් එක. ඔයාලට දීපු ෆයිල්ස් හතරෙන් තුන්වෙනි ෆයිල් එක මිනි කොණ්ඩා. මෙන්න මේක තමයි මිනි කොණ්ඩා කියන්නේ. ඒකත් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඩබල් ක්ලික් කරන්න. next දීලා IRB දීලා මේක මොකක් වුණත් අවුලක් නැහැ. next දීලා මේ ලොකේෂන් එක මාරු කරන්න එපා. මේක ඩිෆෝල්ට් තියන්න. එහෙම නැත්නම් PyCharm එකෙන් ඩිටෙක්ට් කරගන්න ඉදි කේස් යනවා. මේක මේ විදිහටම තියලා next දීලා මේ ටික එහෙමත් මුකුත් දාන්න යන්න එපා. තියෙන විදිහටම තියන්න වෙනස් කරන්න එපා. install දෙන්න. හරිද? ඔන්න ඔය විදිහට ඔයාලට කොණ්ඩා install කරගන්න පුළුවන්. එතකොට මේ කොණ්ඩා එකේ තියෙන ඇනකොන්ඩා මිනි කොණ්ඩා කියලා දෙකක් තියෙනවා. අපි මිනි කොණ්ඩා තමයි use කරන්නේ. ඇනකොන්ඩා එකේ අර ටිකක් ලොකු පැකේජ් එකක් ඇනකොන්ඩා කියන්නේ ඒකේ අනවශ්‍ය ජංක් ඒවා ගොඩක් එනවා ඒක install කරද්දී. ඒතර මිනි කොණ්ඩා දාගත්තට පස්සේ අපිට අවශ්‍ය දේවල් ටික විතරක් වෙන වෙනම install කරගන්න පුළුවන්. මෙතනින් next දීලා finish කරගන්න තියෙන්නේ. හරිද? finish කරගන්න තියෙන්නේ. එතකොට ඇනකොන්ඩා install වෙලා නම් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන නිකන් ඇනකොන්ඩා කියලා ටයිප් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙහෙම ඇනකොන්ඩා prompt කියලා එකක් තියෙනවා මේ. ඇනකොන්ඩා prompt අරහන් ඇතුලේ මිනිකොන්ඩා කියලා එකක් තියෙනවා. ඒක ඕපන් කරගන්න. එතකොට ඔයාලට මෙහෙම එකක් බලා ගන්න පුළුවන්. මෙතන වරහන් ඇතුලේ base කියලා තියෙනවා. මෙතනින් path එක පෙන්වනවා. අර මේකත් command prompt එක වගේම තමයි ටිකක් කලර් එක ඊට වඩා light color එකක් තියෙන්නේ. හරිද? මේකත් ඉස්සරහට නිතර මොනන් tool එක මේකත් task bar එකට pin කරගන්න. ඔහොම තමයි ළමයි මිනිකොන්ඩා install කරගන්නේ.
දැන් කට්ටිය ඉක්මනට මිනිකොන්ඩ එක තමන්ගේ කම්පියුටරේ සෙටප් කරගෙන ඩන් කියලා මෙසේජ් එකක් දාන්න ඉක්මනට ඩන් කියලා මෙසේජ් දාන්න මිනිකොන්ඩ ලෙසන් එකට යන්න කලින් ඩන් කියලා මෙසේජ් එකක් දාන්න. හරි. කට්ටිය ඉක්මනට වැඩේ කරගෙන තිනවා අනිත් අයත් ඉක්මනට කරන්න. ටයිම් එක දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මං හිතන්නේ පැය දෙකකට කිට්ටු වෙන්න කරලා තියෙනව නේද? ඔයාලා ලීව් වෙන්නේ නැතුව ඉන්න මං ඉක්මනට ඉවර කරනවා. පැය දෙකහමාරක් වගේ ඇතුළත සෙෂන් එක එන්ඩ් කරනවා. ඊට වඩා මං අදින්නේ නැහැ. මොකද එහෙම වුණොත් කට්ටියට බෝරින් වෙන හින්දා අපි සාමාන්‍යයෙන් උඩරිම පැය දෙකක් වගේ තමයි කරන්නේ. මේක ටිකක් අර දිග හින්දා දෙකහමාරක් විතර ඇති. හරිද? ඊට එහා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද එහෙම වුණොත් කට්ටියට බෝරින් වෙන හින්දා. අනිත් අයත් ඉක්මනට මෙසේජස් දාන්න ඩන් කියලා. විනාඩියක් විතර දෙන්න පුළුවන්. සර් ක්ලාස් එකේ ෆීස් කීයද කියලා තියෙනවා. මේ මම ෆී එක දාලා තියෙනවා ළමයි. සයිට් එකේ බලන්නකෝ ෆී එක. අපේ මං කියවනේ කෝසස් තුනක් යන්නේ මාස 6ට කියලා. එක කෝස් එකක් මාස දෙක ගානේ. එතකොට 12000 තමයි යන්නේ. කෝස් එකක් 12000 තමයි යන්නේ. ඒකත් ඔයාලට මේ 6000 ගානේ වාරික දෙකකට පේ කරන්න පුළුවන්. මෙහෙම 12000 තමයි යන්නේ මාස දෙකට. ඒක monthly 6000 ගානේ පේ කරන්න පුළුවන්. අර Java කෝස් එකයි මර්න් එකයි ඔයාලට බෝනස් එකක් විදිහට හම්බ වෙනවා. ඒකට වෙනම charge කරන්නේ නැහැ. හරිද? ඒ දෙක ෆ්‍රී හම්බ වෙනවා. ඩිස්කෝඩ් එකයි මේ Java course එකයි කොහොමත් අර පළවෙනි 6000 පේ කරගත්ත ගමන් ඔයාලට ඒ දෙක හම්බ වෙනවා ෆ්‍රී හම්බ වෙනවා හරිද Python courses තුන තමයි charge කරන්නේ අර දෙක බෝනස් විදියට තමයි යන්නේ හරිද මේ site එකේ ඔක්කොම details දාලා තියෙනවා මේ හරිද තව ටයිම් ඕනද කොණ්ඩා ලෙසන් එකට යන්න කලින් ටයිම් ඕනද මොකද කියන්නේ කට්ටිය මං පටන් ගන්නද ටයිම් ඕනද චුට්ටක් අප්ඩේට් එකක් දෙන්න තාම තුන් දෙනායි මෙසේජස් දාලා තියෙන්නේ ඩන් කියලා අනිත් තාත් එක්ක පොඩි අප්ඩේට් එකක් දෙන්න ඉක්මනට හරිනේ එහෙනම් මේ කට්ටිය ඒක වැඩි කරගන්න ඇති කියලා මං හිතනවා දැන් ළමයි එහෙනම් අපි කොණ්ඩා ලෙසන් එකට යමු හරිද මේක තමයි අද එතකොට ලෙසන් එකේ කෝ එක වගේ වෙන්නේ මේ කොණ්ඩා කමාන්ඩ් අපි දැන් කොණ්ඩා කමාන්ඩ්ස් කිහිපයක් කතා කරනවා ළමයි මේ කොණ්ඩා කමාන්ඩ් ඔයාලා මතක තියාගන්න ඕන දේවල් මොකද මේවා අර නිතර නිතර යූස් වෙන දේවල් ඉස්සරහට මේවා ඔයාලගේ මතකේ තියෙන්න ඕන මේවට අර මසල් මෙමරි එක හැදිලා තියෙන්න ඕන කොණ්ඩා කමාන්ඩ්ස් වලට හරිද පළවෙනි කමාන්ඩ් එක දැනට ඕල්රෙඩි තියෙන එන්වයරන්මන්ට් බලා ගන්න කමාන්ඩ් එක කොණ්ඩා env list එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් දැන් ඩිෆෝල්ට් බේස් එන්වයරන්මන්ට් එක විතරයි තියෙන්නේ මුකුත් එන්වයරන්මන්ට් නැහැ හරිද බේස් එන්වයරන්මන්ට් එක විතරයි තියෙන්නේ ඔයාලට මේක මම දාන්නම් chat එකට කොණ්ඩා env list තමයි පළවෙනි කමාන්ඩ් එක දෙවෙනි කමාන්ඩ් එක තමයි අපි අලුතින් එන්වයරන්මන්ට් හදා ගන්න යූස් කරන කමාන්ඩ් එක හරිද දැන් මේ බේස් එක අපි යූස් කරන්නේ අපි සාමාන්‍යයෙන් අපිට කැමති නමක් දීලා එන්වයරන්මන්ට් එකක් හදා ගන්න. හිතන්නකෝ කොණ්ඩා මම env1 කියලා එන්වයරන්මන්ට් එකක් හදනවා කියලා හිතන්නකෝ. එතකොට මම කොණ්ඩා create dash dash name අදාළ එන්වයරන්මන්ට් එකේ නම දෙන්න පුළුවන්. env1 කියලා දෙනවා. ඊට පස්සේ මේ එන්වයරන්මන්ට් එකක් අපි හදාගෙන ඉද්දිම අපිට මොන Python version එකද යූස් කරන්න ඕන කියලා define කරගන්න පුළුවන්. මම Python කියලා දෙනවා. Python equals 3.11 කියලා දෙනවා. මේක stable version එක 3.11 කියන්නේ. දැන් අලුත් එක මම හිතන්නේ 3.13 හරි මොකක් හරිනේ. ඒක ඇත්තටම අලුත් එක stable නෑ. 3.11 12 තමයි stable. මම ENV1 කියන එකට 3.11 කියන version එක දෙනවා. මෙහෙම දීලා මම enter කරගන්නවා. හරිද ළමයි? ඔයාලට මේකක් දාන්නම් group එකට chat එකට දාන්නම්. අ, දැන් මෙතන මෙහෙම confirmation එකක් එනවා ළමයි. මෙතනින් y දීලා confirm කරගන්න. එතකොට මේ අදාළ packages ටික මෙයා automatically install කරගන්නවා. Honda create. ඒකෙන් තමයි අපි Python version එකක් define කරලා environment එකක් හදාගන්නේ. හරිද?
එතකොට මේ බලන්න Python 3.11 කියන එක තමයි මෙයා ඉන්ස්ටෝල් කරගන්නේ. ඒක MB 18යි ගණනක් තියෙනවා. ඊට අමතරව තව පොඩි පොඩි දේවල් ටිකත් ඉන්ස්ටෝල් වෙනවා. මේ pip එක කොහොමත් ඉන්ස්ටෝල් වෙනවා Python ඉන්ස්ටෝල් කරද්දිම. pip කියන්නේ Python package manager එකනේ. ඒක කොහොමත් ඉන්ස්ටෝල් වෙනවා. එක්කෙනෙක් කාලා දෙනවා කෝඩ් එක පෙන්වන්න කියලා. කෝඩ් එක මම දාලා තියෙනවා chat එකේ. කෝඩ් එක chat එකේ දාලා බලන්න. මෙන්න මේක කෝඩ් එක මේ conda create dash dash name ene python ene කියලා අදාළ environment එකේ නම දෙන්න පුළුවන්. ඊපස්සේ python version එක මේක chat එකේ දාලා දෙන්න. හරි ළමයි ඔන්න environment tag හැදුනා. හරිද? දැන් අපි තව environment tag හදාගමුකෝ. conda create dash dash name මම ene2 කියලා දෙන්නම්. කැමති නමක් දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ene2 කියලා දීලා වෙන version එකක් දෙන්නම්. python 3.13 එක දෙමුකෝ අපි. 3.13 කියලා දෙන්න. දැන් එතකොට ENE2 කියලා තව එකක් හැදෙනවා. ඒකට Python 3.13 කියන version එක තමයි install වෙන්නේ. හරිද? මේ විදිහට එතකොට ඔයාලට Python version ගණනාවක් තමන්ගේ කම්පියුටර් එක යූස් කරන්න පුළුවන්. කොණ්ඩා එක. හරිද? ඒකින්ද අර කලින් යූස් කරපු මේ Python එක අපිට තවදුරටත් වැඩක් නැහැ. කොණ්ඩා එක තමයි අපි ඉස්සරහට වැඩ කරන්නේ. හරිද? මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ කොණ්ඩා යූස් කරන එකේ මොකද්ද තියෙන ඇඩ්වාන්ටේජ් එක කියලා. හරිද? හරිනේ. දැන් ළමයි අපි බලමු ආපහු තියෙන environment කොණ්ඩා ENA list. හරිද? දැන් ඔයාලට පෙන්වනවා ඇති මෙහෙම environment තුනක් තියෙනවා අපි හදාගත්ත ENE1 එකයි 2 එකයි තියෙනවා. ආව base එක default එක තියෙනවා. දැන් මෙතන මේ star sign එකකින් පෙන්වන්නේ දැන් activate වෙලා තියෙන environment එක. දැන් මෙතන activate වෙලා තියෙන එකම තමයි මේ වරහන් ඇතුළේත් පෙන්වන්නේ. හරිද? එතකොට හිතන්න අපි මේ ENE1 කියන එකට මොකක් හරි Python package එකක් install කරගන්න ඕන කියලා. එතකොට අපි මේ environment 1 එක තමයි activate කරගන්න ඕන. second code එක ඕනේ. ඒක දාලා තියෙනවා. මේ තියෙන්නේ conda create dash dash name ඔය ඔක්කොම කෝඩ් ටික දාලා තියෙනවා. දැන් අපි කරපු දෙකම දාලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න තුන්වෙනි කෝඩ් එක environment එක activate කරගන්න විදිය. conda activate කියලා තමයි දෙන්න තියෙන්නේ. අදාළ environment එකේ නම ene1. දැන් බලන්න ළමයි. ඔයාලට පෙන්වනවාද මේ වරහන් ඇතුලේ ene1 කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ environment 1 කියන එක තමයි දැන් activate වෙලා තියෙන්නේ. දැන් හිතන්න මට මේ numpy එක environment 1 එකට install කරන්න ඕන කියලා. මට මෙතන දෙන්න පුළුවන් අපහු pip install env නෑ pip install numpy ඔන්න තුන්වෙනි කමාන්ඩ් එකත් ඔයාලා chat එකේ දාන්න. තුන්වෙනි කමාන්ඩ් එක conda activate අදාළ environment එකේ නම. හරිද? conda activate අදාළ environment එකේ නම. හරි. ඔන්න environment එක activate කරන විදිහක් දැන් ඔයාලට idea එකක් තියෙනවා. දැන් ඔයාලට කියලා දෙන්න environment එක delete කරන විදිය. දැන් ළමයි මේ environment එක delete කරද්දී ඔයාලා මතක තියාගන්න ඕන කාරණේ තමයි environment එක activate වෙලා තියෙද්දි ඒක delete කරන්න බෑ. දැන් env1 එක activate වෙලා තියෙද්දි අපිට env1 එක delete කරන්න බෑ. අපිට env1 එක delete කරන්න ඕන නම් එක්ක අපි base එකට යන්න ඕනේ. එහෙම නැත්නම් env2 එකට යන්න ඕන. හරිද? කොහොම හරි activate වෙලා තියෙන එකක් delete කරන්න බෑ.
දැන් අපි මේ ENV2 එක ඩිලීට් කරලා බලමු. ඒක ටයිප් කරන්න ඕන ඔයාලා. Honda remove dash dash name අදාළ environment එකේ නම ENV2 නේ. ඊට පස්සේ අපහු dash dash ඕන. මේ කමාන්ඩ් එකක් දාන්නම් chat එකට. chat එකට දාන්නම්. Honda remove dash dash name ENV එකේ නම ඊට පස්සේ dash dash ඕන. හරිද? එහෙම දීලා enter කරගන්න. එතකොට කන්ෆර්මේෂන් එකක් එනවා remove කරන්නද කියලා y දීලා enter කරගන්න තියෙන්නේ මෙතන. y දීලා enter කරගන්න තියෙන්නේ. හරිද? ආපහු confirm කරගන්න. ඊට පස්සේ environment එක remove වෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් Honda ENV list කියලා type කරලා. දැන් ඔයාලට පේනවා ඇති environment 2 එක අයින් වෙලා තියෙනවා. හරිද? ඔන්න දැන් තමයි අන්තිම command එක Honda command එක. ඒ තමයි යම්කිසි environment එකේ install වෙලා තියෙන packages බලා ගන්න විදිය Honda list. Honda list. මෙහෙම දුන්නට පස්සේ ඔයාලට ඒ environment එකේ තියෙන packages ටික බලා ගන්න පුළුවන්. final command එක Honda list. ඔන්න ඒක දෙනවා. environment 1 එකේ ඉඳලා base එකට යන්නේ කොහොමද? base එක සාමාන්‍ය විදිහට activate කරගන්න. Honda activate base කියලා type කරගන්න. Honda list final command එක. එකෙන් packages ටික බලා ගන්න පුළුවන්. මොන කමාන්ඩ් පහක් කතා කරා. ඔය පහ තමයි ඉස්සරහට යූස් වෙන්නේ. ඔය ටික මතක තියාගන්න. හරිද? දැන් ළමයි අපි බලමු කොහොමද මේ යම්කිසි Honda environment එක PyCharm එක link කරගන්නේ කියලා. හරිද? මේ කට්ටිය ලියවෙන්න එපා. අන්තිම වෙනකන් ඉන්න මේ තව පොඩි වෙලාවයි කරන්නේ. තව විනාඩි 15ක් ඇතුළත මීටින් එක එන්ඩ් කරනවා. ඒකින්ද මේ කට්ටිය ලියවෙන්නේ නැතුව ඉන්න. ලයිව් කරගන්න බලන්න පුළුවන් තරම් රෙකෝඩින් බලලා විතරක්ම කරගන්න අමාරුයි මේක. හරිද? එහෙම වුණොත් ඉතින් ඔයාලත් බෝරින් වෙනවා. මේ ලයිව් පුළුවන් තරමක් කරගන්න බලන්න. තව විනාඩි 15ක් ඇතුළත එන්ඩ් කරනවා. ඒකින්ද කට්ටිය මීට් ලිව් වෙන්නේ නැතුව ඉන්න. දැන් අපි බලමු මේ PyCharm එකත් එක්ක කොහොමද මේක ලින්ක් කරගන්නේ කියලා. ඔයාලගේ PyCharm එක ආපහු ඕපන් කරගන්න. දැන් ඕපන් කරලා අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් හදාගමු ළමයි. මෙතනින් ෆයිල් ගිහිලා new project යන්න. ෆයිල් ගිහිලා new project යන්න. ගිහිල්ලා ඔයාලට දැන් මෙතන පෙන්වනවාදී project PNE කියලා එකක් තියෙනවා, base conda කියලා එකක් තියෙනවා, custom environment කියලා තියෙනවා. අපි base එක use කරන්නේ නැහැ නේ. අපි custom environment තමයි use කරන්නේ. මේක ක්ලික් කරන්න. ඊපස්සේ generate new select existing කියලා දෙනවා. අපි ආයේ මෙතන conda environment හදන්න යන්නේ. අපි select existing තමයි දෙන්නේ. අපි හදනවා නම් මේකෙන්නේ හදන්නේ. select existing දීලා type එක මේ Python වෙනකොට conda select කරන්න. ඒතකොට ඔයාලා conda එක automatically detect වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් මේ drop down menu එකෙන් ඔයාලගේ තියෙන environment එක පෙන්වනවා මෙතන. හරිද? දැන් මගේ ENV1 එක විතරයිනේ තියෙන්නේ. ENV1 එක මම මෙහෙම select කරගන්නවා. ඊපස්සේ create දෙනවා. ඔන්න ඔය විදිහට තමයි යම්කිසි conda environment එකක් Python එක PyCharm එකත් එක්ක link කරගන්නේ. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මේ project එක clean කියලා අර .pne වගේ මොකුත් folders නැහැ. කෙලින්ම මෙතනින් මම දැන් Python file එකක් හදාගෙන ඒක අපිට run කරගන්න පුළුවන්. අර conda environment එකට install කරපු Python එක through. හරිද? දැන් hello world එකක් දාන්නම්කම print hello world කියලා දීලා මෙහෙම run කරනවා මේ. දැන් ඒක run වෙනවා. දැන් numpy use කරන project එකක් කියලා හිතන්න. අපි දැන් මේක numpy install කරානේ. එතකොට ආපහු import numpy කියලා දෙන්න පුළුවන්. නැත්නම් run වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් numpy use කරන project ගොඩක් තියෙනවා නම් ඒ project ගොඩට වෙන වෙනම ආපහු numpy install කරන්න දෙයක් නැහැ. මේ environment එකම env1 එකම link කරගෙන ඒ හැම එකටම numpy use කරන්න පුළුවන්. ඔන්න ඔක තමයි conda use කරන එකේ advantage එක ළමයි. හරිද? හරි. අපි එහෙනම් ඊගාව part එකට යන්. අපේ ඊගාව part එක තමයි ළමයි මේ මෙන්න මේ TK enter design කියන එක. ඒකේ පොඩි conda exercise එකක් තියෙනවා. ඒ වැඩේ කරගෙන ඉමු. මේක ඇත්තටම මේ UI design වලට තියෙන library එකක් third party එකක් Indian එක්කෙනෙක් හදපු. මේකත් ඔයාලා extract කරගන්නකෝ.
WinRAR වලින් එක්ස්ට්‍රැක්ට් කරගන්නකො. එතකොට මේක tkinter designer කියලා install වෙලා තියෙනවා. හරිද? එතකොට මේක වෙන third party developer කෙනෙක් හදපු Python library එකක්. library එකක් නෙමෙයි Python application එකක්. හරිද? එතකොට ළමයි අපිට මේක රන් කරන්න නම් ඒ developer මේ program එක රන් කරන්න අවශ්‍ය prerequisite ටික. ඒ කියන්නේ මේ program එකට එයා use කරපු libraries ටික මෙතන requirement.txt කියලා file එක දාලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ටික අපි install කරගන්න ඕන මේ program එක run කරන්න නම්. හරිද? එතකොට ඔයාලට ඕනනම් වෙන වෙනම Conda environment එක activate කරලා pip install certify, pip install jinja, pip install urlib මේ විදිහට එහෙම type කරගන්නත් පුළුවන්. නමුත් pip වල තියෙනවා මේක install කරන්න ඊට වඩා lazy shortcut method එකක්. අපි දැන් ඒක බලමු කොහොමද කරන්න කියලා. ඊට කලින් කට්ටිය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ටක් ගාලා මේ TKන්ට ඩිසයින් එක එක්ස්ට්‍රැක්ට් කරගෙන ඒ ඩිරෙක්ටරි එකට ගිහිල්ලා done කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. ඒ පාර්ට් එකට යන්න කලින්. හරි done නේ. හරි ළමයි. එහෙනම් අපි වැඩේ කරගමු. ඔයාලා මේ ඩිරෙක්ටරි එකට ගිහිල්ලා මේ පාත් එක කොපි කරගන්න. මේ පාත් එක කොපි කරගන්න. කොපි කරලා කොණ්ඩා එකෙන් අපි කොණ්ඩා ටර්මිනල් එකෙන් මේ ඩිරෙක්ටරි එකට යන්න ඕන. හරිද? ඒතකොට ඔයාලා දැන් දන්නව කොහොමද නැවිගේට් කරන්න කියලා. මෙතන cd කියලා ගහලා පාත් එක පේස්ට් කරන්න තියෙන්නේ මෙහෙම. දැන් අපිට යන්න පුළුවන් මේ ඩිරෙක්ටරි එකට. හරිද? දැන් එතකොට මේ ඩිරෙක්ටරි එක ඇතුලේ ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. dir කියලා ගහලා. එතකොට dir කියලා ගැහුවට පස්සේ මේ ඩිරෙක්ටරියේ තියෙන ෆයිල්ස් ටික මේ විදිහට පෙන්නනවා. දැන් මෙන්න මේ requirement.txt කියන එකේ තමයි මේක run වෙන්න අවශ්‍ය libraries ටික තියෙන්නේ ළමයි. හරිද? දැන් එතකොට මේක අපිට install කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. pip install dash r කියලා දීලා මේ ෆයිල් එකේ නම දෙන්න පුළුවන්. requirement.txt නේ. ඒක දෙන්න පුළුවන්. requirements.txt කියලා දෙන්න පුළුවන්. pip install dash r requirement.txt කියලා දෙන්න පුළුවන්. හරිද? මෙහෙම දීලා enter කරගත්තට පස්සේ මේක තියෙන libraries ටික automatically මෙයා එකින් එක install කරගන්නවා. වෙන වෙනම අපිට manually type කරන්න දෙයක් නැහැ ළමයි. හරිද? මෙහෙම error එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මං හිතන්නේ අපේ Python version එකත් එක්ක mismatch එකක් වෙලා තියෙන්නේ. අපි බේස් එකටනේ ළමයි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මගේ මෝඩකම බේස් එකට ඉන්ස්ටෝල් කරලා හරියන්නේ නැහැ. එන්වයරන්මන්ට් එක ඇක්ටිවේට් කරලා ඉන්ස්ටෝල් කරන්න ඕන. අපි pip නෙමෙයි conda activate env1 කියලා අදාළ එන්වයරන්මන්ට් එක ඇක්ටිවේට් කරලා තමයි මේක ඉන්ස්ටෝල් කරන්න ඕන. ඔයාලා ඒක දැක්කෙත් නැහනේ. අදාළ එන්වයරන්මන්ට් එක ඇක්ටිවේට් කරලා ඉන්න මුලින්. ඇක්ටිවේට් කරලා තමයි මේ pip install dash r requirement.txt කියලා දෙන්න ඕන. හරිද? එතකොට මේක ඉන්ස්ටෝල් වෙනවා පට ගාලා කිසි අවුලක් නැතුව. බේස් එකට ඉන්ස්ටෝල් කරන්න යන්න එපා කොයි වෙලාවත්. එහෙම වුණොත් සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒකින්ද බේස් එක separately ඒ විදිහට තියෙන්න අරින්න. එහෙම තියලා තමයි මේ separate environment එකකට install කරන්න ඕන Python තියෙන එකට. හරිද? දැන් base එකේ Python නැහැ නේ. මේකට මම install කරන්න ගියේ. ඒකින්ද තමයි case එක ගියේ. අදාළ environment එක අනිවාර්යෙන් activate කරලා තියෙනවද බලන්න. ඊට පස්සේ තමයි install කරන්න ඕන. එහෙම install කරාට පස්සේ ළමයි දැන් අපිට මේක run කරගන්න පුළුවන්. දැන් එතකොට මේකේ executable file එක තියෙන්නේ මේ තව GUI කියලා folder එකක් තියෙනවානේ. ඒක ඇතුලේ තියෙනවා GUI.py කියලා එකක්. මෙන්න මේක තමයි run කරගන්න ඕන. අපි ආවහම මේ folder එක ඇතුළට navigate කරමු. cd GUI කියලා type කරන්න. දැන් මෙතන ආපහු dir කියලා ගැහුවොත් මේ තියෙන files ටික ඔයාලට පෙන්නනවා. හරිද?
දැන් අපිට රන් කරන්න ඕන මෙන්න මේ GUI.py කියන එකනේ. ඒක අර කලින් කියලා දීපු විදිහට රන් කරන්න පුළුවන්. Python GUI.py කියලා රන් කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න ඕන. කට්ටිය ඉක්මනට මේක රන් වෙනවා නම් done කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මේක අපි යූස් කරන්නේ UI design part එකට. ඒක අපි ඉස්සරහට separate lesson එකක් විදිහට ලොකුවටම කතා කරනවා. නමුත් දැන් පොඩි ටයිම් එකක් තියෙන හින්දා මම ඔයාලට ඉක්මනට මේක කරලා පෙන්නන්නම් මේකේ මොකද්ද වෙන්නේ කියලා. මේක අපි ඉස්සරහට තමයි කතා කරන්නේ. හරිද? විනාඩි 15ක් වගේ තියෙන හින්දා මම ඔයාලට මේක පෙන්නන්නම්. විනාඩි 5ක් වගේ තියෙන හින්දා මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. දැනට ඔයාලා මේක රන් කරගත්තා නම් ඇති. හරිද? ඉක්මනට කට්ටිය මේක රන් කරගෙන done කියලා මැසේජ් එකක් දාන්න. errors ආවතින් මොනවද ආව errors කියලාත් දාන්න. හරිද? කට්ටිය වැඩේ කරගත්තද? done after cd GUI next step. cd GUI එකට ගියාට පස්සේ ඔයාලා දෙන්න ඕන python GUI.py කියලා. python GUI.py කියලා දෙන්න ඕන. මේ තියෙන්නේ python GUI.py කියලා දෙන්න තියෙන්නේ. python GUI.py කියලා දෙන්න ළමයි. ඔයාලට ඒ විදිහට වැඩේ කරගන්න පුළුවන්. කට්ටිය ඉක්මනට මැසේජ් එකක් දාන්න වැඩේ කරගෙන. තාම කට්ටිය කරගන්නවද වැඩේ? මොකද උනේ චුට්ටක් ළමයි අප්ඩේට් එකක් දෙන්න ඉක්මනට. හරිනේ done නේද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. What is the command before Python GUI? Python GUI එකට කලින් command එක. ඔයාලා directory එක navigate කරන්න ඉගෙන ගන්න ඕන. මෙන්න මේ cd GUI කියන එක තමයි දෙන්න ඕන. cd GUI. මේක තමයි දෙන්න ඕන. cd GUI කියලා මේ folder එක navigate කරලා ඊට පස්සේ තමයි python GUI.py කියලා දෙන්න තියෙන්නේ. හරිද? හරිද ළමයි කට්ටිය ඉක්මනට මැසේජ් එකක් දාන්න වැඩේ කරගත්තා නම් තාම එක්කෙනයි වගේ කරගෙන තියෙන්නේ. මේකේ ලොකු දෙයක් නැහැ. මුලින්ම ඔයාලා ඩිරෙක්ටරි එකට යන්න ඕන. මෙන්න මේ ඩිරෙක්ටරි එකට යන්න cd කියලා ගහලා කොණ්ඩ මේ ටර්මිනල් එකේ. ඊට පස්සේ ඔයාලගේ එන්වයරන්මන්ට් එක ඇක්ටිවේට් කරගන්න කොණ්ඩ ඇක්ටිවේට් කියලා. ඊට පස්සේ ඔයාලා ගහන්න ඕන මේ අර මම කියපු pip install -r requirement.txt කියන කමාන්ඩ් එක. එන්න මේක ඊට පස්සේ ගහන්න ඕන pip install -r requirement.txt. ඊට පස්සේ ගහන්න තියෙන්නේ cd GUI කියලා. ඊට පස්සේ python GUI.py. ඔය ටික තමයි දෙන්න තියෙන්නේ. තාම කට්ටිය මොකද තාත්තේ මේ ඉන්ස්ටෝල් කරගන්නවද? තව ටයිම් ඕනද? from beginning ඕනනේ. from beginning. from beginning මුලින්ම මේ ඩිරෙක්ටරි එකටනේ යන්න ඕන. ඩිරෙක්ටරි එකට යන්න ඔයාලා දෙන්න තියෙන්නේ අර cd කමාන්ඩ් එක තමයි දෙන්න තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ cd කියලා ගහලා ඔයාලගේ මේක එක්ස්ට්‍රැක්ට් කරගත්ත ඩිරෙක්ටරි එකට යන්න. මම මේ ටික group එකේ දාන්න. ඔයාලා chat එකේ දාන්න. මුලින්ම ඩිරෙක්ටරි එකට යන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලා කොන්ඩා එන්වයරන්මන්ට් එක ඇක්ටිවේට් කරගන්න ඕන. අදාළ ඔයාලගේ නමින් ඒක කරගන්න. කොන්ඩා ඇක්ටිවේට් ඔයාලගේ අදාළ එන්වයරන්මන්ට් එක. මගේ ENV1 හින්දා ENV1 කියලා දෙනවා.
ඊට පස්සේ තුන්වෙනි කමාන්ඩ් එක තමයි requirement.txt එක ඉන්ස්ටෝල් කරගන්න විදිය. මේ තියෙන pip install -r requirement.txt. ඊට පස්සේ හතරවෙනි කමාන්ඩ් එක තමයි ආපහු GUI එකට නැවිගේට් කරන්න ඕනේ. cd GUI cd GUI cd GUI. ඊට පස්සේ ෆයිනල් කමාන්ඩ් එක python GUI.py. ඔන්න කමාන්ඩ් පහ. ඔය පහ කරාට පස්සේ මේක රන් වෙන්න ඕන. හරිද? කට්ටිය ඉක්මනට මැසේජ් එකක් දාන්න. මොකද තත්ත්වයේ අප්ඩේට් එකක් දෙන්න. එක්කෙනයි තාම දාලා තියෙන්නේ ඩන් කියලා. අනිත් අය ස්ටක් වෙලාද කොහේ හරි. මොකද වෙලා තියෙන්නේ කියලා චුට්ටක් අප්ඩේට් එකක් දෙන්න. හරි. ඔයාලට කෝඩ්ස් ටික ඔක්කොම කෝඩ්ස් නෙමෙයි. අතනම කමාන්ඩ්ස් ටික chat එකේ දාලා තියෙනවා. ඒ ටික ඒ විදිහට බලාගෙන වැඩේ කරගන්න. එතකොට නම් එරර්ස් එන්න විදියක් නැහැ. අතන මේ ටික මේ පිළිවෙලට ගියොත්. හරි. තව එක්කෙනෙක් වැඩේ කරගෙන very good. අපි එහෙනම් ඊගා පාර්ට් එකට යන්න ළමයි. මේකෙන් මොකද්ද වෙන්නේ කියලා අත්‍තරම මම ඔයාලට පෙන්වන්නම්. මම හිතනවා අනිත් අය වැඩේ කරගන්න නැති කියලා. අනිත් අය කරගත්තේ නැත්නම් ඔයාලා මේක බලන් ඉන්න අතරේ වැඩේ කරගන්න මේ පාර්ට් එක ඔයාලා කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි ඉස්සරහට කතා කරන පාර්ට් එකක් ඒක. හරිද? අපි ඉස්සරහට UI design පාර්ට් එක වෙනම separately කතා කරනවා. දැනට නිකන් rough idea එකක් දෙන්න ඔයාලට පෙන්වන්නම් මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. අපි Figma වලින් තමයි සාමාන්‍යයෙන් UI design කරන්නේ. Figma site එකට යන්කෝ. ඔයාලා මේක බලන් ඉන්න අතරේ අර වැඩේ කරගන්න. හරිද? කොට පොඩි ටයිම් එකයි තව යන්නේ විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත වැඩේ කරගන්නවා. හරි තව එක්කෙනෙක් වැඩේ කරගෙන done කියලා දාලා තියෙනවා. very good. very good. හරි. වැඩේ කට්ටිය කරගෙනනේ ගැටලුවක් නැහැ. මම මෙන්න මේ වගේ login form එකක් ඔයාලට ඩිසයින් කරලා පෙන්නන්නම් Figma එකෙන්. එතකොට මේ login form එක අපි Figma වලින් ඩිසයින් කරලා Python කෝඩ් එකක් විදිහට කන්වර්ට් කරන වැඩේ තමයි අර TK designer tool එකෙන් කරන්නේ. හරිද? අර UI design ගැන අපි ඉස්සරහට කතා කරනවා. දැනට නිකන් බලාගෙන ඉන්න රෆ් අයිඩියා එකක් ගන්න. මේක කරාට පස්සේ අද ලෙසන් එක ඉවර කරනවා. තා විනාඩි 4ක් 5ක් ඇතුළත ඉවර කරනවා. වැඩි අදින්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් ඔයාලට බෝරින් වෙන හින්දා. හරිද? Figma අපි ඉස්සරහට in depth කතා කරනවා. දැනට නිකන් බලාගෙන හිටියනම් ඇති. මම අලුත් ඩිසයින් ෆයිල් එකක් ගන්නවා මෙහෙම. එතනින් මම මේ ෆ්‍රේම් එකක් දාගන්නවා. login form එකක් තමයි මම දැන් දාන්න යන්නේ ළමයි. හරිද? මෙතනින් text එක දාගන්නවා. text එක දාගන්නවා. login කියලා දාගන්නම්කො login. ඊපස්සේ ඒකේ size එක අපි font size එක ටිකක් වැඩි කරගමු. font size එක මෙතනින් වැඩි කරගමු ටිකක්. ඒ වගේ. ඊට පස්සේ ඒක අපි center align කරගමු. font weight එක ටිකක් වැඩි කරගමු. login ඊට පස්සේ තව subtitle එකක් දාගන්නම් මම. එතනින් sign in to your account. හරිද? එකක් දාගෙන එකත් align කරගන්නවා. ඒකේ size එක අඩු කරගන්න ඕන අපි. මේක position එක අපි ටිකක් වෙනස් කරගමු. relative y position එක. මෙහෙම. හරිද? දැන් මම text box දෙකකුයි බටන් එකකුයි තමයි දාන්න යන්නේ. හරිද? text box එකක් rectangle එක use කරලා හදා ගන්නවා මෙහෙම. ඒකම control D නෙමෙයි alt එකත් එක්ක press කරලා මෙහෙම double arrow අරන් duplicate කරගන්න. බටන් එකටත් මේකම duplicate කරලා මෙහෙම ගන්නවා. හරිද? ටික අපි පොඩ්ඩක් පල්ලෙහාට දාගමු මෙහෙම. දැන් මේවට මම label set කරගන්නම් email password කියලා. email ඊපස්සේ මේක
ඕල්ට් එකත් එක්ක ප්‍රෙස් කරලා ඕල්ට් එකත් එක්ක ප්‍රෙස් කරලා ඩුප්ලිකේට් කරගන්නවා. මෙතන එතකොට පාස්වර්ඩ් කියලා දෙනවා. ඕකේ ඊමේල් හරිද? ඊට පස්සේ දැන් මේ බටන් එකට ටෙක්ස්ට් එකක් දාගන්නවා මම ලොගින් කියලා. හරිද? මේ බටන් එකේ කලර් එකත් අපි චේන්ජ් කරගමු නිකන් වෙන කාඩයකට. ඒ වගේ කලර් එකක් දාගමු. දැන් මෙන්න මේ විදිහට මම හදාගෙන තියෙන්නේ. ඉමේජ් එකකුත් දාලා පෙන්නන්නම්. ඉමේජ් එකක් දාන එකත් ඉස්සරහට ඕන වෙන හින්දා අපිට ඉමේජස් ගන්න පුළුවන්. ෆ්ලිප්කාර්ට් වෙක්ටර් ඩවුන්ලෝඩ් කියලා ගහමුකෝ. වෙක්ටර් PNG ඩවුන්ලෝඩ් කියලා ගහමු. PNG ඩවුන්ලෝඩ් කියලා ගහමු. PNG වින් එකෙන් අපි ගමු මේක ෆ්‍රී සයිට් එකක්. PNG ට්‍රී එකේ පේඩ් ඒවා තියෙන්නේ මම හිතන්නේ. යූසර් කෙනෙක්ට අදාළ මොකක් හරි ගමු. යූසර් කියලා ගහලා ගමු අපි. මෙන්න මේ වගේ යූසර් ලෝගෝ එකක් මම ඩවුන්ලෝඩ් කරගන්නවා. හරිද? ඩවුන්ලෝඩ් PNG තියලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. වෙරිෆිකේෂන් එකක් තියෙනවා TMU එහෙමනේ. හරිනේ ඕන ඩවුන්ලෝඩ් වුණා. මේක දැන් මම ෆිග්ම එකට දාගන්නම්. එතනින් දාගන්නවා ඒකට. මේක අපි දැන් පොඩි කරගමු සයිස් එක. දාලා මෙන්න මේ වගේ සිම්පල් ලොගින් ෆෝම් එකක් මම හදාගත්තා. හරිද? දැන් අපි මේක Python කෝඩ් එකක් විදිහට කන්වර්ට් කරන්න තමයි යන්නේ ළමයි. මේක ඇත්තටම උඩින් තමයි එන්න ඕනනේ. මෙහෙම උඩින් තමයි ඒක එන්න ඕන. දැන් අපි මේක Python කෝඩ් එකක් විදිහට කන්වර්ට් කරගමු. හරිද? එතකොට මේක කන්වර්ට් කරන්න කලින් පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒ කියන්නේ දැන් TK ඩිසයින් එකෙන් අපි කියන්න ඕන මේ කොම්පොනන්ට් එක මේක ඒ විදිහට මේ කොම්පොනන්ට් මොනවද කියලා අපි යාට කියන්න ඕන. ඒ වැඩේට අපි මේ කොම්පොනන්ට් ටික ස්ටෑන්ඩඩ් මෙතඩ් එකකට රීනේම් කරගන්නවා. මෙතන ඔයාලට පෙන්වනවා ඇති මෙහෙම එකක් තියෙනවා. මේ තියෙන ඉමේජ් එක. මේක අපි ඉමේජ් කියලා රීනේම් කරගන්න ඕන. I කැපිටල් එතකොට ඉමේජ් කියලා රීනේම් කරගන්න ඕන. මොන මේ මෙන්න මේ ඊමේල් පාස්වර්ඩ් කියලා තියෙන්නේ. ඒවා ටෙක්ස්ට් නේ. ඒවා ටෙක්ස්ට් කියලා තියෙන්න ඕනේ එතකොට. හරිද? මෙන්න මේක ටෙක්ස්ට් කියලා තියෙන්න ඕන. T කැපිටල්. හරිද? මේ පාස්වර්ඩ් එකත් එතකොට ටෙක්ස්ට් කියලාම තියෙන්න ඕන. එතකොට මෙන්න මේ දෙක රෙක්ටැන්ගල් දෙක ටෙක්ස්ට් බොක්ස් දෙකක්. මේක ටෙක්ස්ට් බොක්ස් එක. හරිද? මෙන්න මේක ටෙක්ස්ට් බොක්ස්. T කැපිටල් B කැපිටල් මේවා ස්ටෑන්ඩඩ් විදියට තියෙන්න ඕන. මේකත් එතකොට ඒ විදිහම තමයි ටෙක්ස්ට් බොක්ස් කියලා රීනේම් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ මෙන්න මේ දෙක තාම වෙනස් කරගත්තේ නෑනේ. මේකත් ආපහු ටෙක්ස්ට්. ටෙක්ස්ට්. මෙන්න මේක ආපහු ටෙක්ස්ට් එකක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ පාර්ට් එකනේ. මේකත් ළමයි මේ දෙකම තමයි බටන් එක. මේ ටෙක්ස්ට් එකයි රෙක්ටැන්ගල් එකයි දෙකම තමයි බටන් එක. ඒකින්ද මම මේ දෙකම සිලෙක්ට් කරලා Ctrl G ප්‍රෙස් කරලා ගෲප් කරගන්නවා. මේ ගෲප් එකට තමයි මම දෙන්නේ බටන් කියලා. මෙන්න මේ විදිහට මම සිම්පල් ලොගින් ෆෝම් එකක් හදාගෙන තියෙනවා. ඕනනම් මේක අලයින් කරගන්නත් පුළුවන් අපිට. එතනින් මෙහෙම සෙන්ටර් අලයින් කරගන්න පුළුවන්. හරිද? දැන් අපි අර TK ඩිසයිනර් කියන ටූල් එක යූස් කරලා මේක Python කෝඩ් එකක් විදිහට කන්වර්ට් කරන්න යන්නේ. ඔන්න බලන්න ඒක කරන විදිය. මෙතනින් ආයි අපි අරක ගමු. මේක අපි ඉස්සරහට in-depth TK සහ Figma කතා කරනවා. දැනට නිකන් බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා rough idea එකක් ගන්න. CD මෙහෙම ගැහුවා. ඊට පස්සේ environment එක activate කරගන්න Conda activate env1
දැන් ආපහු අර pip install dash r requirement.txt කියලා මේ install කරන්න අවශ්‍ය නැහැ. ඒක එකපාරයි install කරන්න තියෙන්නේ. දැන් ආපහු cd GUI ගිහිල්ලා python UI.py කියලා දෙන්න පුළුවන්. දැන් මේක රන් වෙනවානේ. මෙහෙම ඕපන් වෙනවානේ. දැන් ළමයි මේ details ටික තමයි අපි පුරවන්න ඕන මෙතෙන්ට. token ID එකයි URL එකයි. අපි URL එක මෙන්න මේක තමයි URL එක කියන්නේ. මේක copy කරලා මෙතෙන්ට paste කරා. දැන් token ID එකක් අපි generate කරන්න ඕන. token ID එක ගන්න මෙතනින්. එහෙනම් back ගිහිල්ලා මෙන්න මේ user name එකත් එක්ක settings කියලා එකක් තියෙනවා. settings වලට ගිහිල්ලා security ගිහිල්ලා මෙතන generate new token කියලා තියෙන අන්න එක press කරගන්න. ඔයාලට කැමති නමක් මෙහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ටික්ස් ටික දෙන්න ඔක්කොම fill කරගන්න. මේ ඔක්කොම ටික්ස් ටික දාන්න full permission දෙන්න ඕන මේකට. එහෙම දීලා ඔයාලා generate token දෙන්න තියෙනවා. ඊට පස්සේ මේක ඔයාලට copy කරගන්න පුළුවන්. එකපාරයි copy කරගන්න පුළුවන් මේක. ඒක copy කරගෙන ඔයාලගේ අර මෙතන token ID කියන තැනට ඒක paste කරන්න තියෙනවා. ඊට පස්සේ output path එකක් දෙන්න පුළුවන්. අපි desktop එකම දෙමුකෝ. desktop එකම දීලා මම මෙතන generate කියන එක press කරනවා. එතකොට ඔයාලට පේනවාද මේ මෙතන creating element ගගා මේක generate වෙනවා. හරිද? මේ විදිහට අපිට මේක Python code එකක් විදිහට convert කරගන්න පුළුවන්. හරි. එතකොට message එකක් ආවා මම හිතන්නේ project successfully generated කියලා. මෙහෙම ආවනම් වැඩේ හරි. හරිද? දැන් ළමයි මේක මම run කරලා පෙන්නන්නම් ඔයාලට මේ build folder එක ඇතුලේ තමයි තියෙන්නේ. මේ Python code එකක් තියෙන්නේ. එතකොට මේකත් PyCharm එකකින් open කරගමු. open with PyCharm යනවා. එතකොට මෙන්න මේ විදිහට අර design එක මේ අර TKNට design එකකින් automatically Python code එකක් විදිහට convert කරලා දීලා තියෙනවා ළමයි. හරිද? දැන් අපිට මේක සාමාන්‍ය Python ෆයිල් එකක් PyCharm එකකින් run කරනවා වගේ run කරන්න පුළුවන් මෙතනින්. මෙහෙම press කරලා run කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අරක Python program එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේවා මෙතන type කරන්න පුළුවන් මෙහෙම. මේ button එක press කරන්න පුළුවන්. එතකොට එයා automatically function එකක් මේකට assign කරලා තියෙන්නේ. මේ button එක click කරා කියලා terminal එකේ print වෙන්න. එතකොට මේවට අපිට පස්සේ මේ code එක edit කරලා custom functions හදාගන්න පුළුවන්. හරිද? අපි ඉස්සරහට මේක ඇඩ්වාන්ස් වැඩ කරනවා. දැන් නිකන් ඔයාලට රෆ්ලි මේක ගැන අයිඩියා එකක් ආව නම් ඇති ළමයි. හරිද? හරි. එතකොට ඔය ටික තමයි අද සෙෂන් එකේ වෙන්නේ ළමයි. හරිද? හරි. එතකොට අපි මේක පෝස් කරමු virtual machine එක. අපි අපේ වෙබ්සයිට් එක පැත්තට යමු. එතකොට ළමයි මෙන්න මේ පාර්ට් එක තමයි අද අපි කතා කරේ. ඉන්ට්‍රොඩක්ටරි සෙෂන් එක තමයි කතා කරේ. හරිද? ඒකේ course content and structure එක කිව්වා. Python interpreter එකකින් program එක run කරන්නේ කොහොමද? PyCharm setup කරගන්නේ කොහොමද? කොණ්ඩා එක වැඩ කරගන්නේ කොහොමද? ඔන්න ඔය ටික තමයි අද lesson එකේ අපි කතා කරේ. හරිද? මොකද ලබන සතියේ Python basics ඊගාව සතියේ Figma ඊට පස්සේ MySQL ඊට පස්සේ Python implementation ඊට පස්සේ practical application එක අපි දෙවැනි මාසේ හදනවා. කොහොම තමයි මේ පළවෙනි course එක යන්නේ. හරිද? එතකොට ඔයාලට 6000 pay කරලා join වෙන්න පුළුවන්. ওই ටික තමයි කියන්න තියෙන්නේ ළමයි. හරිද? ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඔව් Python install කරන්න නැතුව කෙලින්ම කොණ්ඩා එක use කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. Python එක uninstall කරලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩා විතරක් තිබ්බනම් ඇති. හරි ළමයි, තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ? හරි.
තව ප්‍රශ්න නැත්තම් ළමයි අපිට සෙෂන් එක මෙතනින් ඇත්තටම එන්ඩ් කරන්න පුළුවන්. ඊට කලින් මට චුට්ටක් කියන්න ඔයාලා අද සෙෂන් එක ගැන මොකද හිතන්නේ සෙෂන් එක හොඳයිද දෙයක් ඉගෙන ගත්තද චුට්ටක් ඔයාලා අද සෙෂන් එක ගැන හිතන්නේ මොකද්ද කියලා chat එකේ දාන්න. ඇත්තටම ඒක අර මට ටිකක් සැටිස්ෆයින්. සර් ෆීස් කොහොමද ගෙවන්නේ? මම බැංක් ඩීටේල්ස් දාන ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න තියෙන්නේ. 6000 පේ කරලා ජොයින් වෙන්න පුළුවන්. ඔයාලා මේ හෙට එතකොට හෙට දවස් 6ට විතර තමයි රෙජිස්ට්‍රේෂන් කරන්න පුළුවන්. මම ඒක දාන්නම්. ඔව් ෂෙයා කරනවා අද රෙකෝඩින් එක. අවේසම් තෑන්ක් ලර්න් ලොට් තෑන්ක් කියලා දාලා තියෙනවා. රෙකෝඩින් එක දෙනවා ළමයි. කිසි ප්‍රශ්නයක් නැහැ රෙකෝඩින් එක දෙනවා. ඔයාලා මීටින් එක ගැන මොකද හිතන්නේ කියලා චුට්ටක් දාන්න chat එකේ. ඒක ඇත්තට මට ටිකක් සැටිස්ෆයින් අද ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම්. කට්ටිය චුට්ටක් chat එකේ දාන්න අද සෙෂන් එක හොඳයිද දෙයක් ඉගෙන ගත්තද? එක්සලන්ට් කියලා දාලා තියෙනවා. thank you. Thank you even lot even it's a small session. Thank you very much. Thank you good session. Good night දාලා දෙනවා. Thank you very much. Good night. Thanks a lot. Thank you රුචිර. හරි ළමයි එහෙනම් හැමෝටම ඔයාලගේ ෆීඩ්බැක්ස් වලට thank you. මම හිතනවා අද එහෙනම් ඔයාලා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා අද සෙෂන් එකෙන්. thank you ඔයාලගේ ෆීඩ්බැක්ස් වලට හැමෝටම thank you. අපි එහෙනම් ලබන සතියේ මීට් වෙමු. මේ ඔයාලට 6000 පේ කරලා ජොයින් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ ගාණ එකපාර පේ කරන්න අවශ්‍ය නැහැ. හරිද? එතකොට අපි මේක හැමදාම මේ බදාදා නෙමෙයි හැමදාම සිකුරාදා තමයි යන්නේ. මේ ටයිම් එකම තමයි යන්නේ. සාමාන්‍යයෙන් පැය දෙකක් දෙකමාරක්. ඒ ටයිම් එක ඇත්තටම ෆික්ස් නෑ. නිකන් රෆ් ඒ කියන්නේ රෆ්ලි තමයි 2 hour කියන්නේ. ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. මම අර මේ කන්ටෙන්ට් මේ සයිට් එකේ දාලා තියෙන කන්ටෙන්ට් එක තමයි එදාට කරන්න ප්ලෑන් කරන් එන්නේ. ඒක මේ ඩිපෙන්ඩ් ඒක එදා තත්ත්වය අනුව ඩිපෙන්ඩ්. සාමාන්‍යයෙන් ඇවරේජ් 2 hours වගේ තමයි යන්නේ. හරිද? ඔය ටික තමයි ළමයි කියන්න තියෙන්නේ එහෙනම්. අපි නම් සෙෂන් එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලට එනම් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ලීව් වෙන්න පුළුවන්.